අයිබෝන් ළමයි අපි අද පටන් ගන්න යන්නේ 2022 ඇග්‍රි පන්තියේ දෙසැම්බර් මාසය සඳහා අපි පවත්වනු ලබන දෙවෙනි පන්තිය. එතකොට අපි මේ වෙනකොට කතා කරන්න යන්නේ පස කියන පාඩම. පස කියන පාඩමේ ගොඩාක් කොටස් අපි මේ වෙනකොට ආවරණය කරලා තියෙනවා. අද අපේ මාතෘකාව වෙන්නේ පසේ රසායනික ලක්ෂණයක් වන පාංශු කලිල. පාංශු කලිල. ඒතර පාංශු කලිල කියන දේ ගැන තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගිය සතියේ අපි කතා කරා දුෂ්‍ය ඝනත්වයේ සත්ත්ව ඝනත්වයේ සවිවරතාව වගේ පාංශු භෞතික ගුණාංග කිහිපයක් ගැන අපි එතනින් භෞතික ගුණාංග අවසන් කරනවා. ඉතින් ඉස්සරහට කතා කරගෙන යන්නේ පසේ තියෙන රසායනික ගුණාංග ගැන. කලිල පාංශු කලිල මෙන්න මාතෘකාව. කලිල ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට ඔයගලන්ට හම්බෙලා තියෙනවා මෙන්න මේ ටියුට් එක. මෙන්න මේ ටියුට් එක. හරි. මේ ටියුට් එක ගැනයි මේ ටියුට් එක තමයි මේ ඇවිල්ලා පස පාඩමේ තුන්වෙනි ටියුට් එක. ඔයගොල්ලෝ දන්නවා අපි දැන් මාස 3ක් එතකොට කතා කරනවා පස කියන මාතෘකාව. මේ ටියුට් එකෙන් සම්පූර්ණයෙන්ම පස අවසන් වෙනවා. ඒ වගේමයි ලබන මාසය තුල පස සම්බන්ධව තව ටියුට් එකක් හම්බ වෙනවා. ඒක ටියුට් එක කරන්න නැහැ ඔයගලන්ට. නමුත් මේ ඔයගලන්ට අමතරව පාඩම් කරගන්න ඒක වැදගත් වෙනවා. ඒක ලබන මාසයේ එහෙම නැත්නම් ජනවාරි වලදී තමයි ඔයගලන්ට හම්බ වෙන්නේ අමතරව පොඩි ෂෝට් නෝට් එකක්. හොඳයි. මොකද්ද කලිලයක් කියලා කියන්නේ? පසේ කලිල වර්ග දෙකක් තියෙනවා. පසේ කලිල වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ළමයි කාබනික කලිල. කාබනික කලිල. අනිත් එක තමයි අකාබනික කලිල. අකාබනික කලිල. කාබනික කලිල එකක් අනිත් එක තමයි අකාබනික කලිල. ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මේ දෙක හොඳටම. කලිල වර්ග දෙකක් තියෙනවා. මේ කලිල දෙකටම පොදු ලක්ෂණක් තියෙනවා. එකක් තමයි මිලිමීටර් 0.002ට වඩා අඩු වීම. විස්කම්බේ මිලිමීටර් 0.02ට වඩා අඩුයි. මේ දෙන්න. ඒ වගේමයි ජලයේ අවලම්බණය වෙනවා. මේවා ජලයේ අවලම්බණය වෙනවා. ඒකත් මේකේ තියෙන විශේෂත්වයක්. ඒ වගේමයි මේ කාබනික කලිල පෘෂ්ඨය ඍණ ලෙස ආරෝපිතයි. ඍණ ලෙස ආරෝපිතයි. ඊළඟ කාරණාව තමයි මේ කලිල වලට පුළුවන් පාංශු ද්‍රාවණය තුල තියෙන ධනාරෝපිත පෝෂක අල්ල ගන්න. සෝඩියම් ධන, මැග්නීසියම් ධන 2, කැල්සියම් ධන 2 වගේ ධනාරෝපිත පෝෂක අධිශෝෂණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකත් මේ කලිල වලට තියෙන සුවිශේෂී හැකියාවක්. හරි. ඒ වගේමයි මේවා පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය වැඩි. පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය වැඩි. ඒකත් මේ පාංශු කලිල වල තියෙන විශේෂත්වයක්. ඕගොල්ලෝ දැනගත යුතුයි පාංශු කලිල ආකාර දෙකක් තියෙනවා. කාබනික කලිල සහ අකාබනික කලිල කියලා. මේ දෙන්නටම පොදු කාරණා තමයි මම මේ ලිව්වේ. ඒ වගේමයි කාබනික කලිල වලට උදාහරණ දැනගන්න ඕනේ. මේක දන්නවා. හියුමස් තමයි කාබනික කලිල වලට උදාහරණය. අකාබනික කලිලට උදාහරණය තමයි මැටි. එතකොට අපිට මේ සම්බන්ධව වැඩි කොටසක් කතා කරන්න නැහැ. මොකද මීට පෙර පස පාඩම යටතේ විවිධ කොටස් වලදී අපිට මේ දෙන්න හම්බ වෙලා තියෙනවා. හියුමස් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම අපි මැටි ගැනත් කතා කරලා තියෙනවා. අපි මේ නැවත වෙනත් විදිහේ වර්ගීකරණයක් ගැනයි දැන් මේ කතා කරගෙන යන්නේ. කලිල කිව්වම කලිල වර්ග දෙකක් තියෙනවා. එකක් කාබනික කලිල, අනිත් එක අකාබනික කලිල. කාබනික කලිල වල උදාහරණය හියුමස්, අකාබනික කලිල වල උදාහරණය මැටි. හරි? රයිට්. ලියා ගන්න. අපි ලියන්නේ පිටු අංක 3 යටතේ අංක 5 වෙනි මාතෘකාව. පාංශු කලිල යනු. ලියන වෙන්නේ මෙහෙම. විස්කම්බේ මිලිමීටර් 0.02ට අඩු 0.02ට අඩු විස්කම්බේ මිලිමීටර් 0.02ට අඩු පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය අධික
පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය අධික පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය අධික පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය අධික ජලය තුල අවලම්බනය වන 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 පෘෂ්ඨයේ ඍණ ලෙස ආරෝපිත අංශු පෘෂ්ඨය ඍණ ලෙස ආරෝපිත අංශු පෘෂ්ඨයේ ඍණ ලෙස ආරෝපිත අංශු පෘෂ්ඨයේ ඍණ ලෙස ආරෝපිත අංශු පාංශු කලිල ලෙස හැඳින්වේ පාංශු කලිල ලෙස හැඳින්වේ පාංශු කලිල ලෙස හැඳින්වේ මේවාට ලෙස හැඳින්වේ මේවාට ධන ආරෝපිත පෝෂක මේවාට ධන ආරෝපිත පෝෂක මේවාට ධන ආරෝපිත පෝෂක අධිශෝෂණය කර ගැනීමේ හැකියාවක් පවතී අධිශෝෂණය කර ගැනීමේ හැකියාවක් පවතී මේවාට ධන ආරෝපිත පෝෂක අධිශෝෂණය කර ගැනීමේ හැකියාවක් පවතී හරි ඊට පස්සේ තියෙන ඔයගලයන් අහලා පාංශු කලිල ප්‍රධාන ආකාර දෙක කී කියලා ඊළඟ මාතෘකාවෙන් ඔව් පාංශු කලිල ආකාර දෙකක් තියෙනවා පළවෙනි එක තමයි ලියා ගන්න කාබනික කලිල පළවෙනි රුලේ ලියා ගන්න කාබනික කලිල පළවෙනි එක කාබනික කලිල ඉරි කැලක් ගහලා ඉස්සරහින් ලියා ගන්න හියුමස්. ඒකට උදාහරණය තමයි හියුමස්. ඊළඟ එක තමයි අංක 2 අකාබනික කලිල. හරි එයාට උදාහරණය තමයි මැටි හරිද right හොඳයි අපේ පළවෙනි මාතෘකාව වෙන්නේ කාබනික කලිල. කාබනික කලිල කියන එක ඔයගොල්ලෝ දන්නවා. මීට පෙර අපි මෙන්න මේ කාබනික කලිලය කියන එක ගැන කතා කරලා තියෙනවා. කාබනික කලිල කියලා කිව්වේ නැති වුණාට මැටි ගැන කතා කරලා තියෙනවා. මැටි ගැන සවිස්තර වාර්තාවක් අපි කතා කරා. පොඩ්ඩක් මතක් කරන්නයි යන්නේ. මෙන්න මෙහෙම එකක් නේ අපි ඇන්දේ. මැටි කලිලේ මේ තියෙන ඍණ ලෙස ආරෝපිත පෘෂ්ඨ මේ ඍණ ලෙස ආරෝපිත පෘෂ්ඨ වලට පුළුවන් ධන ලෙස ආරෝපිත පාංශු ද්‍රාවණය තුල තියෙන පෝෂක අල්ල ගන්න. ඒ වගේමයි ඔයගලන්ට මතක ඇති මැටි හැදිලා තිබ්බේ සිලිකන් චතුස්තල සහ ඇලුමිනියම් අෂ්ටතල කියන ව්‍යුහ එකිනෙක බැඳිලා. එතකොට එතන අන්තර්ගතයි සිලිකන්
Si මේක විභාගයට දාලා තියෙනවා. මැටි හැදිලා තියෙන මොන මූලද්‍රව්‍ය වලින්ද කියලා. සිලිකන්. තව තියෙනවා ඇලුමිනියම්. ඇලුමිනියම්. ඊටමතර තව කෙනෙක් ඉන්නවා ඔක්සිජන්. ඔක්සිජන්. එතකොට මෙන්න මේ මූලද්‍රව්‍ය තුනේ එකතුවක් විදිහට තමයි මැටි කලිලේ නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. තව විශේෂත්වයක් තියෙනවා මේ මූලද්‍රව්‍ය තියෙනවානේ සිලිකා සහ ඇලුමිනියම්. සිලිකන්. සිලිකන් කියන්නේ Si-4. ඇලුමිනියම් කියන්නේ Al-3 අයනය. මෙන්න මේ සිලිකන් 14 සහ ඇලුමිනියම් 3 කියන අයන දෙක වෙනුවට හැකියාවක් තියෙනවා පාංශු ද්‍රාවණය තුල තියෙන මෙන්න මේ වගේ අයන හුවමාරු කරගන්න. සෝඩියම් ධන, මැග්නීසියම් ධන 2, පොටෑසියම් ධන, කැල්සියම් ධන 2 වගේ අයන. මම ආයි කියන්නම් මේ ව්‍යුහයේ නිර්මාණය වෙලා තියෙන සිලිකන්, ඇලුමිනියම්, ඔක්සිජන් වගේ මූලද්‍රව්‍ය තුනකින්. මේ තුනේ තියෙන සිලිකන් ධන 4 අයනය සහ ඇලුමිනියම් ධන 3 අයනය වෙනුවට, ඒ කියන්නේ මෙන්න මේ දෙන්න වෙනුවට මෙන්න මේවෙන් ඕන එකක් මාරු වීමේ හැකියාවක් තියෙනවා. මාරු වීමේ හැකියාව. ඒතර සිලිකන් එළියට එනකොට ඒ වෙනකොට සෝඩියම් ගිහලා සම්බන්ධ වෙනවා මේ මැටි කලිලයට. සිලිකන් එළියට එනකොට මැග්නීසියම් ගිහලා සම්බන්ධ වෙනවා. ඇලුමිනියම් එළියට එනකොට පොටෑසියම් ගිහලා එතනට සම්බන්ධ වෙනවා. මෙන්න මේකට අපි කියනවා සමරූපී ආදේශනය කියලා. සමරූපී ආදේශනය. ඒතර සමරූපී ආදේශනය කියලා කියන්නේ ඔන්න ඔය ක්‍රියාවලියට. හොඳට මතක තියාගන්න. හරි? ලියාගන්න. ආශුට්ට මේක ඇඳ ගන්න. මෙන්න මේක ඇඳ ගන්න. මේක අඳින්න. මැටි කලිලේ ඇඳ ගන්න. මෙතනට සෝඩියම්, පොටෑසියම්, කැල්සියම් බැඳිලා තියෙනවා කියලා ඇඳලා තියන්න. මේක විතරයි, මේ රූපේ විතරයි. අනිත් ඒවා ඕනේ නැහැ. මේක විතරයි. එතන ඉඩ තියෙනවා. අකාබනික කලිල. හරි ලියන්න එහෙනම් පසේ ඇති මැටි කොටසෙහි අන්තර්ගත khනිජයි. පසේ ඇති මැටි කොටසෙහි අන්තර්ගත khනිජයි. පසෙහි ඇති මැටි කොටසෙහි අන්තර්ගත khනිජයි. පසේ ඇති මැටි කොටසෙහි අන්තර්ගත khනිජයි. මේවා බෝඩේ බලලා ලියන්න සිලිකන් Si සිලිකන් ඇලුමිනියම් Al සිලිකන් කමාවක් ඇලුමිනියම් කමාවක් ඔක්සිජන් O වලින් නිර්මාණය වී ඇත. වලින් නිර්මාණය වී ඇත. වලින් නිර්මාණය වී ඇත. මෙහි ඇති බෝඩේ බලන්න සිලිකන් ධන 4 Si ධන 4 හා
හා ඒල් ධන 3 ඒල් ධන 3 වෙනුවට ඒල් ධන 3 වෙනුවට පාංශු ද්‍රාවණයේ ඇති සෝඩියම් මැග්නීසියම් පොටෑසියම් කැල්සියම් වැනි මේ තියෙන බෝඩ් එක බලලා ලියන්න Na ධන Mg ධන 2 පොටෑසියම් ධන කැල්සියම් ධන 2 sodium magnesium potassium calcium වැනි ධන ආරෝපිත පෝෂක ධන ආරෝපිත පෝෂක අධිශෝෂණය වීමේ හැකියාවක් පවතී. අධිශෝෂණය වීමේ හැකියාවක් පවතී. මෙය සමරූපී ආදේශනයේ ලෙස හඳුන්වයි. හොඳයි. අපි කතා කරේ කාබනික කලිල ගැන. අකාබනික කලිල ගැන. අපි දැන් කතා කරන්න යනවා ඊළඟ මාතෘකාව නැත්නම් ඊළඟ කලිල වර්ගය ගැන. ඒක තමයි කාබනික කලිල. කාබනික කලිල වල රූපයක් ඔයගලන්ට දාලා තියෙනවා. බලන්න සවිස්තර يعني සංකීර්ණ රූපයක්. අති සංකීර්ණ රූපයක් තියෙන්නේ. ඒක ඊටාම කෙටි කරලා තමයි ඔයගලන්ට දාලා තියෙන්නේ. ඒක අඳින්න කරන්න යන්න ඕනේ නැහැ. එහෙම දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. නිකන් අර අකාබනික කලිලේ ඇඳලා පස්සේ කාබනික කලිලේ කොයි වගේද කියලා ගැටලුවක් ආවොත් අන්න ඒක බලන්න තමයි මම ওই රූපයක් දාලා තියෙන්නේ. මේකෙත් තියෙනවා මෙන්න මෙහෙම එකක්. මට ඕන පොඩ්ඩක් මෙන්න මෙහෙම දක්වලා පෙන්වන්න පුළුවන් ඔයාලට RCOO-. R කියලා කියන්නේ විශාල කාණ්ඩයක්. ඒක කෙටි කරලා තමයි මේ ඔය R කියන අකුර දාලා තියෙන්නේ. නැත්නම් මේක ලොකු සංකීර්ණ ව්‍යුහයක් තමයි මේ ටිකේ තියෙන්නේ. COO- මයිනස් එකක් තියෙනවා. ඍණ ආරෝපිතයි. එතකොට කලින් එක වගේම තමයි මැටි වලත් තිබ්බනේ ඍණ ආරෝපිතයක්. මෙයාගෙත් ඍණ ආරෝපිතයක් තියෙනවා. මේ ඍණ ආරෝපිතයට පාංශු ද්‍රාවණය තුල තියෙන ධන ආරෝපිත පෝෂක අල්ල ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි ඒකට කියනවා අධිශෝෂණය කිරීමේ හැකියාවක් කියලා. ඒ වගේමයි මැටි කණිජ නිර්මාණය වෙලා තිබ්බේ සිලිකන්, ඇලුමිනියම්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුනෙන්. හැබැයි කාබනික කලිල එහෙම නැත්නම් ඒකට අපි කියන අනිත් තමයි හියුමස්. කාබනික කලිල එහෙම නැත්නම් හියුමස් නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ තුනෙන්. මොනවද මේ තුන් දෙනා? පොලිපීනෝලික සංයෝග, ඇමයිනෝ ආම්ල, කාබනික ආම්ල. හොඳට බලන්න. පොලිපීනෝලික සංයෝග ඊළඟට ඇමයිනෝ ආම්ල සහ කාබනික ආම්ල කියන තුන් දෙනාගෙන් තමයි හියුමස් නිර්මාණය වෙලා තියෙන්නේ. ඕක තමයි කාබනික කලිල වල තත්ත්වය.
අකාබනික කලිලයක් වන මැටිත් එක සංසන්දනය කරනකොට කාබනික කලිල වලට පුළුවන් වැඩිපුර පෝෂක රඳවා තබා ගන්න. හරි ළමයින්ගේ හිතේ බොහෝ වෙලාවට මැටි වලින් තමයි වැඩිපුර පෝෂක අල්ලගන්නේ කියලා. අල්ල ගන්නවා කියලා කියන්නේ මොකද්ද? පසේ තියෙන පෝෂක ටික අධිශෝෂණය කර ගන්නවා කියන එක. කලිලයක් විසින් පෝෂක අධිශෝෂණය කර ගන්නවා කියලා කියන්නේ පසේ පෝෂණීය ගුණාංග වැඩි දියුණු වෙනවා කියන එක. ඒකට හේතුව තමයි පසේ තියෙන පොහොර ටික වතුරේ දිය වෙලා පහළට ගමන් කරන්නේ නැහැ. ඇයි? කලිලයට බැඳිලා තියෙනවා. කලිලයට පෝෂක බැඳිලා තියෙනකොට පොහොර වතුරේ දිය වෙලා ශරණයට ලක් වෙන්නේ නැහැ. එතකොට පස තුල පෝෂක රැඳිලා තියෙනවා. ඒ රැඳිලා තියෙන පෝෂක කවදා හරි ශාක වලට උරා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ නිසා පසේ කලිලා තියෙනවා කියලා කියන්නේ පසේ ගුණාංග එහෙම නැත්නම් පෝෂණීය ගුණාංග වැඩි දියුණු වෙනවා කියන එක. එතකොට මතක තියාගන්න ඒ ගුණාංග අතින් වැඩිපුර පෝෂක රඳවා තබා ගැනීමේ හැකියාවක් පවතින්නේ කාබනික කලිල වලටයි. අකාබනික කලිල වලට වඩා වැඩිපුර කාබනික කලිල වලට පුළුවන් පෝෂක රඳවා තබා ගන්න. ඒ වගේමයි කාබනික කලිල වලට පුළුවන් වතුර රඳවා තබා ගන්න. මැටි වලටත් පුළුවන් හියුමස් වලටත් වතුර රඳවා තබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි ලියාගමු මෙන්න මෙහෙම. තව කාරණාවක් තියෙනවා. කියන්න බැරි වෙච්ච එකක්. හියුමස් කොහෙන්ද පසට හම්බ වෙන්නේ? හියුමස් කොහෙන්ද පසට හම්බ වෙන්නේ? ඔයගොල්ලන්ට මතක ඇති හියුමස් හම්බ වුණේ කාබනික ද්‍රව්‍ය ජීරණයෙන්. කාබනික ද්‍රව්‍ය ජීරණයෙන් පසට එකතු වන අතරමැදි ඵලයක් තමයි හියුමස් කියලා කියන්නේ. ව්‍යුහයක් රහිත. හරි. ඉතා සැහැල්ලු අඳුරු පැහැයකින් යුක්ත ස්පටික රූපී ද්‍රව්‍යයක් තමයි හියුමස් කියලා කියන්නේ. ලියා ගන්න මෙන්න මෙහෙම. පිටු අංක 4 කාබනික ද්‍රව්‍ය ජීර්ණයෙන් පසට ලැබෙන කාබනික ද්‍රව්‍ය ජීර්ණයෙන් පසට ලැබෙන කාබනික ද්‍රව්‍ය ජීර්ණයෙන් පසට ලැබෙන අතරමැදි ඵලයක් වේ. අතරමැදි ඵලයක් වේ. අතරමැදි ඵලයක් වේ. හියුමස් බලලා ලියන්න බෝඩ් එක බලලා ලියන්න. පොලිපීනෝලික සංයෝග ඇමයිනෝ අම්ල කාබනික ආම්ල මගින් නිර්මාණය වී ඇත. හොඳයි. අපි යනවා පොඩි ෂෝට් නෝට් එකකට. පොඩි ෂෝට් නෝට් එකක් දාගන්න යනවා අපි. ඔයගලන්ට තියෙනවා කාබනික කයිල හා අකාබනික කයිල අතර වෙනස්කම් කියලා වගුවක්. ඒකේ පළවෙනිම තියෙන්නේ කාබනික කයිල. අනිත් පැත්ත අකාබනික. බාන බෝඩ් එක මෙන්න මෙහෙම වගුවක් තමයි ඔයගලන්ට දාලා තියෙන්නේ. හරි? කාබනික කයිල සහ අකාබනික කයිල කියලා. අපි මේ වෙනස්කම් ටික දැනගෙන ඉන්න ඕනේ. එතකොට තමයි විභාගයට එන ඕනම ප්‍රශ්නකට උත්තරයක් ලියා ගන්න පුළුවන් වෙන්නේ. ඊටාම පහසුවෙන්. කාබනික කයිල වල මාතෘකාව ලියලා තියෙනවනේ ඔයගලයන් කාබනික කයිල කියලා. කාබනික කයිල කියලා මාතෘකාව ලියලා තියෙන තැනින් ඉස්සරහින් ඉරි කැලක් ගහලා මගේ නම් මෙතන දැන් ඉඩ නැහැ ලියන්න. ඔයගොල්ලෝ ලියන්න ඕනේ කාබනික කයිල වලට ඉස්සරහින් ඉරි කැලක් ගහලා හියුමස් කියලා. හියුමස් මාතෘකාව ලියලා තියෙන තැනම ඉස්සරහ ඉඩ තියෙනවා. එතන දාගන්න හියුමස් කියලා. ඊළඟට අකාබනික කයිල කියන ඉස්සරහින් ඉරි කැලක් ගහලා ලියාගන්න මැටි. ලේසිම වැඩේ තමයි ඕක. මොකක් හරි සංසන්දනය කරන්න කියපු ගමන් ඒ දෙකට අදාළ උදාහරණ දෙකක් දාගන්න. ඊට පස්සේ උදාහරණ දෙකට අදාළ ලක්ෂණ මතක් කරලා ලියන්න. ඒක හරි ලේසි සංසන්දනාත්මක විග්‍රහයක් කරනකොට.
හොඳයි. කාබනික කලිල වලට හරිද? දැන් වැඩි හරිනේ. කාබනික කලිල වලට උදාහරණේ හියුමස්, අකාබනික කලිල වලට උදාහරණේ මැටි. ඒක දාගත්තා. දැන් අපි යනවා වෙනස්කම් ලියන්න. කාබනික කලිල වලට ළමයි නිශ්චිත හැඩයක් නැහැ. ඔයගොල්ලන්ට මම ඒක උගන්වලා තියෙනවා. හියුමස් වලට නිශ්චිත හැඩයක් නැහැ කියලා. සැකයි නම් මම උගන්වලා නැද්ද කියලා බලන්න. අපව පෙන්නලා බලන්න කාබනික ද්‍රව්‍ය. පස්සේ සංඝටක යටතේ කාබනික ද්‍රව්‍ය වලට නෝට් එක පෙන්නලා එතන බලන්න. එතන ඇති හියුමස් යටතේ නිශ්චිත හැඩයක් නැහැ කියලා උගන්වලා. හරි. එතකොට කාබනික කලිල වලට නිශ්චිත හැඩයක් නැහැ. හැබැයි අකාබනික ඒවට නිශ්චිත හැඩයක් තියෙනවා. අපි ඇන්දනේ ලස්සන ෂඩාෂ්ටක හැඩයක් නිශ්චිත හැඩයක් මැටි වලට තියෙනවා. එහෙනම් පළවෙනි කරුණ දාගන්න කාබනික කලිල පැත්තේ නිශ්චිත හැඩයක් නැත. කාබනික කලිල පැත්තේ දාගන්න නිශ්චිත හැඩයක් නැත. හැඩයක් නැත. මේ පැත්තේ ඇත. අකාබනික පැත්තේ දාගන්න මැටි පැත්තේ නිශ්චිත හැඩයක් ඇත. නිශ්චිත හැඩයක් ඇත. හරි නිශ්චිත හැඩයක් නැත. කාබනික හියුමස් වලට නැත, මැටි වලට ඇත. ඊළඟ කාරණාව. හියුමස් එහෙම නැත්නම් කාබනික කලිල අස්පටික රූපී. අස්පටික රූපී. මැටි කියලා කියන්නේ ස්පටික රූපී එකක්. ස්පටික රූපී එකක්. හරි ස්පටික රූපී එකක්. හොඳයි. ඊළඟ වෙනස තරමක් මහතින් නැති රූල ඒක ගොඩක් තියෙනවා ලියන්න. අපි ලියන්නේ කාබනික කයිල හැදිලා තියෙන්නේ මොනවයින්ද කියන එක. අංක 3 මෙතන. කාබනික කයිල හැදිලා තියෙන්නේ මෙන්න මේ තුන් දෙනෙන්. මතකයිනේ? පොලිපීනෝලික සංයෝග, ඇමයිනෝ ආම්ල සහ කාබනික ආම්ල වලින් සෑදී ඇත. ලියන්න. පොලිපීනෝලික සංයෝග මෙතන ලියන්න. පොලිපීනෝලික සංයෝග ඇමයිනෝ ආම්ල හා කාබනික ආම්ල වලින් සෑදී ඇත. කාබනික ආම්ල වලින් සෑදී ඇත. කාබනික ආම්ල වලින් සෑදී ඇත. හරි කාබනික ආම්ල වලින් සෑදී ඇත. අනිත් පැත්තට එන්න අකාබනික කයිල පැත්තට කොහොමද මොනවෙන්ද හැදිලා තියෙන්නේ? සිලිකන්, ඇලුමිනියම් සහ ඔක්සිජන්. සිලිකන්, ඇලුමිනියම්, ඔක්සිජන් වලින් සෑදී ඇත. SiAlOO වලින් සෑදී ඇත. ඊළඟට කාබනික කලිල නැත්නම් හියුමස් පැත්තේ අස්ථායි කලිලයකි. අස්ථායි නැත්නම් ස්ථිර නැහැ හියුමස් කියන එක. මොකද හියුමස් කියන කෙනා ටික දවසක් යනකොට කණජීකරණයට ලක් වෙලා කණජ බවට පරිවර්තනය වෙනවා. හරි. හැබැයි මැටි කියලා කියන්නේ ස්ථායි කලිලයක්. ස්ථායි කලිලයක්. අස්ථායි. එහෙම නැත්නම් తాවකාලික කියලා කියන්න පුළුවන් මේකට. తాවකාලික කියලා කියන්න පුළුවන්. ටික දවසයි තියෙන්නේ. ඒකයි අස්ථායි ස්ථායි කියන්නේ. හරි. ඊළඟට අන්තිම කරුණ කාබනික
කලිල එහෙම නැත්නම් හියුමස් යටතේ අපි ලියනවා සාපේක්ෂව වැඩි පෝෂක ප්‍රමාණයක් අධිශෝෂණය කරයි. ලියන්න. සාපේක්ෂව වැඩි පෝෂක ප්‍රමාණයක් අධිශෝෂණය කරයි. නැත්නම් රඳවා තබා ගනි. ඒක හියුමස් වලට පුළුවන්. නමුත් මැටි වලට පුළුවන් වෙන්නේ හියුමස් වලට සාපේක්ෂව අඩු පෝෂක ප්‍රමාණයක් රඳවා තබා ගන්න. ඒතර මේ පැත්ත අඩු පෝෂක ප්‍රමාණයක් රඳවා තබා ගනි. ඔන්න. එතකොට හියුමස් වලට තමයි වැඩිපුර පෝෂක ප්‍රමාණයක් රඳවා තබා ගන්න පුළුවන් වෙන්නේ. මැටි වලට පුළුවන් වෙන්නේ අඩු පෝෂක ප්‍රමාණයක් රඳවා තබා ගන්න. හොඳයි. ඒතර අපි දැන් පැය භාගයක් විතර පන්ති කරගෙන ගියා. ඒ කාල සීමාව තුළදී අපි කතා කරේ පාංශු කලිල කියන මාතෘකාව. කලිලයක් කියලා කියන්නේ මොකක්ද කියලා කතා කරා. කලිල වර්ග දෙකක් තිබ්බා. කාබනික් කලිල සහ අකාබනික් කලිල. ඒ දෙක ගැන කෙටියෙන් කතා කරා. මීට පෙරත් අපි ඒව ගැන කතා කරලා තියෙනවා. ඊට පස්සේ නොදන්න කියන සහ නොදන්නා කරුණු කිහිපයක් පෙළගස්වලා කාබනික කලිල සහ අකාබනික් කලිල අතර වෙනස්කම් ගැන කතා කරා. එතකොට ওই වෙනස්කම් වගුව හොඳට මතක තියාගන්න. වෙනස්කම් මම දාලා තියෙනවා පහක්. ඒ පහ වැදගත් වෙනවා. මම මෙතෙක් විභාගයට ඇවිල්ලා තියෙන කරුණු කාරණාත් එකතු කරලා තමයි ওই වගුව දාලා තියෙන්නේ. එතකොට ඕක ටිකක් වැදගත් වෙන එකක්. ඊට පස්සේ අපි කතා කරන්න යන අලුත් මාතෘකාවක් ගැන. ඒක තමයි පාංශු ප්‍රතික්‍රියාව. පාංශු ප්‍රතික්‍රියාව බලන්න. කලිල මෙතනින් අවසන් වෙනවා. කලිල. පස තුල සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාවලට ප්‍රධාන වශයෙන් බලපාන කෙනා තමයි කලිල. ඔය කලිලවල හැසිරීම කලිලවල ගුණාංග පස තුල සිද්ධ වෙන බොහොමයක් රසායනික ප්‍රතික්‍රියාවලට වැදගත් වෙනවා. ඒක නිකන් බේස් වෙලා තියෙනවා, පාදම වෙලා තියෙනවා. ඊළඟ මාතෘකාව තමයි පාංශු ප්‍රතික්‍රියාව. මම මේ රසායනික ප්‍රතික්‍රියා ගැන කතා කරන්න යනවා නෙමෙයි. එහෙම හිතන්න යන්න එපා. පාංශු ප්‍රතික්‍රියාව. පාංශු ප්‍රතික්‍රියාව. පාංශු ප්‍රතික්‍රියාව. පාංශු ප්‍රතික්‍රියාව කියලා අදහස් කරන්නේ මොකක්ද? හරි. පාංශු ප්‍රතික්‍රියාව කියලා අදහස් කරන්නේ මොකක්ද? පාංශු ප්‍රතික්‍රියාව කියලා කියන්නේ පසක තියෙන ආම්ලික හෝ බාෂ්මික බව. පසක ආම්ලික හෝ බාෂ්මික බවට ආම්ලික හෝ බාෂ්මික මෙන්න මේක හෝ මේක මේ දෙකෙන් මොකක් වුණත් පසක් ආම්ලිකද බාෂ්මිකද කියන එක තමයි පාංශු ප්‍රතික්‍රියාවෙන් විග්‍රහ කරන්නේ. බොහොමයක් ළමයින්ට පාංශු ප්‍රතික්‍රියාව කියන දේ අමතක වෙනවා. ආම්ලිකතාව බාෂ්මිකතාව දන්නවා, ප්‍රතික්‍රියාව කියන වචනේ අමතක වෙනවා. හරි? නමුත් අමතක කරන්න එපා. ඊටාම සරල අර්ථ දැක්වීමක් තියෙන්නේ. යම් පසක් ආම්ලිකද බාෂ්මිකද කියන එක තමයි පාංශු ප්‍රතික්‍රියාවෙන් විග්‍රහ කරන්නේ. ලියා ගන්න මෙන්න මෙහෙම. පසෙහි ආම්ලික හෝ බාෂ්මික බව. 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 ආම්ලික හෝ බාෂ්මික බව. පාංශු ප්‍රතික්‍රියාවෙන් විග්‍රහ කරයි. පාංශු ප්‍රතික්‍රියාවෙන් විග්‍රහ කරයි. පාංශු ප්‍රතික්‍රියාවෙන් විග්‍රහ කරයි. පාංශු ප්‍රතික්‍රියාවෙන් විග්‍රහ කරයි. මේ පිළිබඳ අදහසක් ලබා ගැනීමට මේ පිළිබඳ අදහසක් ලබා ගැනීමට මේ පිළිබඳ අදහසක් ලබා ගැනීමට පාංශු pH අගය මේ පිළිබඳ අදහසක් ලබා ගැනීමට පාංශු pH අගය වැදගත් වේ.
pH අගය වැදගත් වේ. pH අගය වැදගත් වේ. හොඳයි. අපි ඊළඟ මාතෘකාව pH අගය. pH අගය. අපි මීට පෙර දවසක කතා කරා pF අගය කියලා එකක්. pF එහෙම නෙමෙයි මේක pH. pH ලියන්නේ මෙන්න මෙහෙමයි. simple p capital H. හරි ඒකයි විදිය. simple p capital H pH අගය. pH කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. pH අගය විභාගයට ගොඩක් අහනවා. pH සමානයි pH සමානයි ඍණ log H ධන ආයන සාන්ද්‍රණය. මේ තියෙන්නේ. ආයන සාන්ද්‍රණය අපි දක්වන්නේ මෙන්න මෙහෙම. එහෙම නැත්නම් කියනවා අපි මේක ලියනවා නැත්නම් මේක අර්ථ නිරූපණය කරනවා මේක කියවනවා පාංශු ද්‍රාවණයේ තුල ඇති හරිද පාංශු ද්‍රාවණයේ තුල ඇති ක්‍රියාකාරී හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණයේ ඍණ ලඝු ගණක අගය. මම ආයි කියන්නම් පාංශු ද්‍රාවණයේ තුල ඇති හරිද පසේ ද්‍රාවණයේ තුල ඇති කියන්නේ මෙහිමයි දරුවනේ. පසේ පෝෂක තියෙන්න පුළුවන් තැන් දෙකයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න. මේක ඉදිරියේදී නැවත කතා කරනවා. පසේ පෝෂක අපි පසට පොහොර දැම්මා කියන්නේ ගොවියෙක් පසට පොහොර දානවා. පසට පොහොර දැම්මම පොහොර තියෙන්න පුළුවන් තැන් දෙකයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න. එකක් තමයි අපි මීට පෙර කතා කරපු මාතෘකාව කලිල. අනිත් එක තමයි දැන් කතා කරන තැන පාංශු ද්‍රාවණය. ඔය මතක් කරපු තැන. පාංශු ද්‍රාවණය. එතකොට පසට පොහොර දාපු ගමන් පොහොර තියෙන්නේ පාංශු ද්‍රාවණය තුල. පාංශු ද්‍රාවණය තුල තියෙන පෝෂක අර අපි කලින් කතා කරපු කලිල වලින් මොකක් කරගන්නවද? අදිශෝෂණය කරගන්නවා. අල්ල ගන්නවා. එක්කෝ අල්ලගත්ත කලිලවල පෝෂක තියෙනවා. එහෙම නැත්නම් නිදහස් පාංශු ද්‍රාවණය තුල පෝෂක තියෙනවා. එතකොට අපි කතා කරන pH එකකට අදාළ වෙන්නේ පාංශු ද්‍රාවණය. ඒතර කලිලවලට බැඳිලා තියෙන හයිඩ්‍රජන් pH එකකට අදාළ වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. කලිලවලට බැඳිලා තියෙන හයිඩ්‍රජන් pH එකකට අදාළ වෙන්නේ නැහැ. පාංශු ද්‍රාවණය තුල ඇති ක්‍රියාකාරී හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණයේ ඍණ ලඝු ගණක අගයට අපි කියනවා pH කියලා. එහෙම නැත්නම් මේක මෙහෙම ලියන්නත් පුළුවන්. pH සමානයි ඍණ log නැහැ log හරිද log හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය දාන්න වෙන්නේ අපිට 1 යට මෙන්න මෙහෙම. ඔන්න ඔහොම. pH සමානයි log 1 යට හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය. 1 යට හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය. ඔන්න ඔය විදිහට තමයි අපිට දාන්න සිද්ධ වෙන්නේ. එහෙමනොත් අපි මේක විග්‍රහ කරනවා pH කියලා කියන්නේ පාංශු ද්‍රාවණය තුල ඇති ක්‍රියාකාරී හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණයේ ලඝු ගණකාගේ පරස්පරය. 1 යට කියලා කියන එකේ තේරුම පරස්පරය කියන එක. හරි. අපි ලියාගමු මෙන්න මෙහෙම. පාංශු ද්‍රාවණයේ ඇති ක්‍රියාකාරී හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණයේ ලියාගන්න pH අගය කියලා තියෙන මාතෘකාව යටතේ පාංශු ද්‍රාවණයේ ඇති ක්‍රියාකාරී හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණයේ ලඝු ගණක අගයේ පරස්පරය ලඝු ගණක අගයේ පරස්පරය නැතහොත් ඍණ ලඝු ගණක අගය ඍණ ලඝු ගණක අගය
පාංශු pH අගය ලෙස හැඳින්වේ. 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 හොඳයි. ඔගොල්ලෝ pH අගය ගැන මීට පෙර ඉගෙනගෙන ඇති. pH යටතේ මෙන්න මෙහෙම කාරණාවක් දන්නවද බලන්න. pH පරාසය කියලා එකක් තියෙනවා. pH පරාසය. මම මේ අඳින්නේ pH පරාසය. pH පරාසය. මේ pH පරාසයේ මැද තමයි අංක 7 තියෙන්නේ. අඩුම වෙන්නේ අංක 1. අංක 1. උපරිම වෙන්නේ 14. 14. මේ අංක 7ට අපි කියනවා උදාසීන මට්ටම. උදාසීනයි. අංක 7 කියන්නේ උදාසීනයි. අංක 1 කියලා කියන්නේ අධික ආම්ලික. අධික ආම්ලික. අධික ආම්ලික. අංක 14 කියලා කියන්නේ අධික බාෂ්මික. අධික බාෂ්මික. එතකොට අංක 7 උදාසීනයි pF පරාසයේ ඒ කියන්නේ pF පරාසයේ විහිදලා තියෙන්නේ අංක 1 සිට අංක 14 දක්වා. අංක 1 සිට 14 දක්වා තමයි pF පරාසය තියෙන්නේ. එතකොට මැද තමයි අංක 7 තියෙන්නේ. අංක 7 උදාසීනයි. ඒ කියන්නේ ආම්ලිකත් නැහැ බාෂ්මිකත් නැහැ. අංක 1 කියන්නේ අධික ආම්ලිකයි. අංක 14 කියන්නේ අධික බාෂ්මිකයි. කවුරු හරි ඕගොල්ලන් ඇහුවොත් මෙන්න මේ හරිය 6 5 වගේ දේවල් වලට ඕගොල්ලෝ මොකද කියන්නේ? මෙතන 6 තියෙනවා. මේ පැත්තේ තියෙනවා 8 වගේ දෙයක්. ඒතර මේ මට්ටමට එනකොට ආම්ලිකයි. මේ මට්ටම ආම්ලිකයි. මේ හරිය බාෂ්මිකයි. ඒතර ක්‍රමක්‍රමිකව තමයි මෙහෙට එනකොට ආම්ලිකතාව වැඩි වෙන්නේ. ක්‍රමිකව තමයි මෙහෙට යනකොට බාෂ්මිකතාව වැඩි වෙන්නේ. ඒතර මැද අංක 7 කියන එක උදාසීනයි. උදාසීන මට්ටමින් පල්ලෙහාට එනකොට pH වගේ ආම්ලිකතාව වැඩි වෙනවා. මේ පේනවනේ. මෙතන ආම්ලිකයි. හැබැයි මේ හරිය අධික ආම්ලිකයි. ඒතර මේ හරිය තරමක් ආම්ලිකයි. මේ හරිය අධික ආම්ලිකයි. හරි. එතකොට මේ හරිය බාෂ්මිකයි, මේ හරිය අධික බාෂ්මිකයි. එතකොට මෙහෙට යනකොට අධික බාෂ්මිකතාව නැත්නම් බාෂ්මිකතාව වැඩි වෙනවා. ඕක තමයි pF පරාසය කියලා කියන්නේ. හරි. එකෙන් එකට 6 කීයද 5 කීයද 4 කීයද 3 කීයද ඒවට නම් ඕනේ නැහැ. මතක තියාගන්න හැම වෙලෙම pH අගය 7 ඉඳන් 1 දක්වා එනකොට ආම්ලිකතාවය වැඩි වෙනවා. pH අගය 7 සිට 14 දක්වා එනකොට බාෂ්මිකතාවය වැඩි වෙනවා. හරි. right. එතකොට ඔතන තියෙනවා pH අගය අර්ථ නිරූපණය කරපු තැනට පහලින් ඉඩ. ඒ ඉඩ තියෙන තැනේ මෙන්න මේ කාරණා ටික සියල්ල දාගන්න ඕනේ. ඉක්මන් කළා දාගන්න.
හොඳයි. එතකොට pH අගය ගැන යම් අදහසක් ඔයගලන්ට දැන් ඇති. pH අගය කියලා කියන්නේ පාංශු ද්‍රාවණය තුල තියෙන හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණයේ ලඝු ගණක අගයේ පරස්පරය. එහෙම නැත්නම් ඍණ ලඝු ගණක අගය. pH පරාසය 1 සිට 14 දක්වා විහිදෙනවා. මැද 7 කියන්නේ උදාසීනයි, 1 කියන්නේ අධිකාම්ලිකයි, 14 කියලා කියන්නේ අධික භාෂ්මිකයි. හරි. අපි යනවා ඉතින් ඉස්සරහට. pH අගය මනින්නේ කොහොමද? ඔන්න ඊළඟ කාරණාව. pH අගය මනින්නේ කොහොමද? pH අගය මැනීම පිළිබඳ ඕගොල්ලෝ යම් කාරණා මේ වෙනකොට දන්නවා. මොකද පොඩි කාලේ ඉඳන් pH අගය මැනීම සම්බන්ධ ප්‍රැක්ටිකල් කරලා තියෙනවා. O level කාලේදී pH අගය මැනීමට ඕගොල්ලෝ භාවිතා කරා ලිට්මස් කඩදාසි කියලා එකක්. මතක ඇති ලිට්මස් කඩදාසි. ලිට්මස් කඩදාසි වර්ග දෙකක් තියෙනවා. එකක් නිල් පැහැයෙන් තියෙන ඒවා, අනිත් එක රතු පැහැයෙන් තියෙන ඒවා. එතකොට ඒකේ වර්ණ විපර්යාසය තමයි ඔයගොල්ලෝ pH නිර්ණය කිරීම සඳහා භාවිතා කරේ. එතනදී ඔයගොල්ලන්ට බෑ pH කීයද කියලා බලන්න. උදාහරණයක් විදිහට මේ pH පරාසයේ මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙනවානේ. මෙතන 7 6 5 4 3 2 1. හරි මෙන්න මෙහෙම එකක්. මේ පැත්ත ගත්තොත් මේ පැත්තෙත් ඒ විදිහටම තියෙනවා. 6 8 9 10 11 12 13 13. හරි. එතකොට මේකනේ pH පරාසය දැන්. මේ පරාසයේ කොතනද pH අගය තියෙන්නේ කියලා හරියටම කියන්න බෑ ලිට්මස් කඩදාසි වලින්. ලිට්මස් කඩදාසි වලින් කියන්න පුළුවන් වෙන්නේ අදාළ ද්‍රාවණයේ අදාළ පස ආම්ලිකද භාෂ්මිකද කියන එක විතරයි. කොතරම් ආම්ලිකද කොතරම් භාෂ්මිකද කියලා pH අගය හරියටම කියීමේ හැකියාවක් ලිට්මස් කඩදාසි වල නැහැ. ඒ නිසා ලිට්මස් කඩදාසි කියන එක අපි අපේ සිලබස් එකේදී pH අගය මැනීම සඳහා භාවිත කරන දර්ශකයක් විදිහට භාවිත කරන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. එතනින් එහාට ගිය ටිකක් උසස් මට්ටමේ ක්‍රම පිළිබඳව තමයි අපි කතා කරන්න යන්නේ. ඒ අර්ථයේ වැදගත් වෙන කෙනෙක් තමයි මෙන්න මෙයා. pH කඩදාසි. pH කඩදාසි. සාමාන්‍යයෙන් කහ පැහැයට හුරු ඔයගලන්ගේ ටියුට් එකේ ඉස්සරහා දාලා තියෙන්නේ මම පොඩි මේ රූපයක්. මේ තියෙන මේ COVID-19 වෛරස් එකේ රූපයක්. මෙන්න මේ කහ පැහැයට හුරු කොලයක් තමයි pH කඩදාසි කියලා කියන්නේ. pH කඩදාසි කියලා තියෙන්නේ. ඉස්කෝලේ තියෙනවා බලන්න ලැබ් වල ඇති pH කඩදාසි කුඩා පටි විදිහට පටි එකතු කරලා තියෙන පොතක් වගේ පටි කඩලා ගන්න පුළුවන් වෙන පොතක් විදිහට pH කඩදාසි තියෙනවා. එහෙම නැත්නම් හෝලක් විදිහට pH කඩදාසි තියෙනවා. ඔයගලන්ගේ ටියුට් එකේ එහා පැත්ත පිටුව පෙල්ලුවොත් ඔයගලන්ට ඒක බලා ගන්න පුළුවන්. ඔයගලන්ගේ පිටුවේ 6 වෙනි පිටුවේ මම දාලා තියෙනවා pH කඩදාසි වල රූපයක්. පොඩ්ඩක් බලන්න. ඔව් pH කඩදාසි වල දාන එකක් තියෙනවා pH රෝලක්. pH රෝලක් තියෙනවා. ඊට පස්සේ මේ වර්ණ නම් නැහැ. කළු සුදු හින්දා ඉතින් කරන්න දෙයක් නැහැ. නැත්නම් ඔයගලන්ට වර්ණ විදියට ටියුට් එකේ උනත් බලා ගන්න තිබ්බා. හරි. ඒ කියන්නේ මේ මම රූප කිහිපයක් දාන්නම්. හරි. ගෲප් එකට මම දාලා තියෙනවා රූප කිහිපයක් pH මීටරේ pH කඩදාසි ලිට්මස් කඩදාසි ඒවා ඔක්කොම රූප ටිකක් දාලා තියන්න. ඊට පස්සේ pH කඩදාසි බලන්න pH කඩදාසි. ඒතර මම pH කඩදාසි ගැන කිව්ව ඔයගලන්ට පාට කිව්ව කහ පැහැයට උරුයි. මේ pH කඩදාසිත් එක්ක අපිට හම්බ වෙනවා වර්ණ සටහනක්. ඒ වර්ණ සටහන භාවිතා කරලා තමයි pH අගය අපි හොයන්නේ. කොහොමද මේක කරන්නේ? අපිට සිද්ධ වෙනවා පාංශු ද්‍රාවණයක් නිර්මාණය කරගන්න. අපි පස් සාම්පලයක් ගන්නවා. පස් සාම්පලයක් අරගෙන වතුර ටිකක් දානවා. වීදුරු කූරකින් හොඳට කලතනවා. කලතලා පොඩි වෙලාවක් තියන්න ඕනේ. තිබ්බට පස්සේ යට වැලි ටික තැම්පත් වෙනවා. රොම්මඩ් ටික තැම්පත් වෙනවා. ඊට පස්සේ pH කඩදාසිය අරගෙන අපි අර උඩ තියෙන පාංශු ද්‍රාවණය ගිල්ලනවා. ගිල්ලලා තෙත් උනාට පස්සේ උඩට ගන්නවා. උඩට ගත්තාම pH කඩදාසියේ පාට වෙනස් වෙනවා. අර පංකව pH කඩදාසිය කහ පාටයි කියලා කහ පාට පැහැය වෙනස් වෙනවා. වෙනස් වුනහම ඒ වෙනස් වෙච්ච පැහැය pH කඩදාසිත් එක්ක අපිට ලබා දීලා තියෙනවා වර්ණ සටහනක්.
ඒ වර්ණ සටහනත් එක්ක ගැළපෙන්නේ කොයි වර්ණයටද කියලා මැච් කරනවා. සංසන්දනය කරලා ගැළපෙන පාට ළඟින් තියා ගන්නවා. හරියටම ගැළපෙන පාට තෝරගත්තාට පස්සේ ඒ තෝරපු තැනට උඩින් ගහලා තියෙනවා pH අගේ කීයද කියලා. ඒ කියන්නේ වර්ණ සටහන මෙන්න මේ වගේ. මේ තියෙන වර්ණ සටහන. මෙහෙම තියනවා කියන්නකෝ වර්ණ සටහන. මෙන්න මෙහෙම අර මන්සල් වර්ණ සටහන වගේම තමයි. මේ පාට විවිධ පාටවල් මේ තියෙන්නේ. මේක උඩ ගහලා තියෙනවා pH අගේ 6යි, 7යි, 8යි, 9යි කියලා හැම. හරිද? උදාසීනයි නම් වර්ණ විපර්යාසයක් නැහැ. එතකොට 7 කියන කොටුවේ තියෙන පාට තමයි pH කඩදාසියේම පාට, කහ පාට. මේ පැත්තට යනකොට පාට වෙනස් වෙනවා. මෙහෙට යනකොට පාට වෙනස් වෙනවා. ඒ අදාළ පැහැයට අදාළ කොටුව ගාවට අපි ගෙනියනවා. එතකොට මේක S2කින් තමයි සම්පූර්ණ කරන්න වෙන්නේ. වර්ණ මොකද වර්ණ විපර්යාසයක් නේ අපි හොයන්නේ. වර්ණ විපර්යාසයට අනුව අදාළ pH අගේ තීරණය කරනවා. එතකොට මේක ලිට්මස් කඩදාසි වලට වඩා ටිකක් ඇඩ්වාන්ස්. එහෙම නැත්නම් උසස්. මොකද ලිට්මස් කඩදාසි වලදී අපිට හම්බුනේ ආම්ලිකද බාෂ්මිකද බාෂ්මිකද කියන එක විතරයි. මෙතන එහෙම නෙමෙයි. ආම්ලික නම් කොතරම් ආම්ලිකද pH 3ද 4ද 5ද 6ද කියන එක හම්බ වෙනවා. මේ පැත්තෙන් බාෂ්මික නම් 11ද 12ද 13ද එහෙම නැත්නම් 8ද කියන එක හම්බ වෙනවා. ඒතර යම් තාක් දුරට pH කඩදාසි උසස් වෙලා තියෙනවා ලිට්මස් කඩදාසි වලට වඩා. ඒතර ඔන්න ඔය විදිහට තමයි pH කඩදාසි භාවිතා කරලා අපි pH අගය නිර්ණය කරන්නේ. ඊළඟ එක තමයි වර්ණ මිතික ක්‍රමය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා BDH ක්‍රමය. BDH වර්ණ මිතික ක්‍රමය. වර්ණ මිතික ක්‍රමය BDH ඔය ප්‍රැක්ටිකල් ඔක්කොම ඔයගොල්ලෝ පොතේ දාලා තියෙනවා. හරි? වර්ණ මිතික ක්‍රමය. එහෙම නැත්නම් BDH ක්‍රමය. මේ BDH ක්‍රමය කියන එක ගැන ගොඩාක් කතා කරන්න ඕනේ නැහැ. ඒකම දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔය ප්‍රැක්ටිකල් එක මම පොතේ දාලා තියෙනවා. චුට්ටක් ඒක කියව ගන්න. එච්චරයි තියෙන්නේ. විභාගයට අහන්නේ නැති නිසායි මම මේ ගැන කියන්නේ නැත්තේ. BDH ක්‍රමයේදී අපි ගන්නවා කෙමිකල් එකක්. ඒ කෙමිකල් එක දැනගන්නකෝ ඒ ඇති. ඒක තමයි බේරියම් සල්ෆේට්. මෙන්න මෙයා තමයි අපි භාවිතයට ගන්න කෙමිකල් එක. බේරියම් සල්ෆේට්. මේ බේරියම් සල්ෆේට් එක්ක පස මිශ්‍ර කරනවා. ඒ මිශ්‍ර කරන්න ඕනි විදිහක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි පසක් ගත්තොත් වැලි පස් තියෙනවා, මැටි පස් තියෙනවා, ලෝම පස් තියෙනවා. වැලි පසක් නම් අපි සාමාන්‍යයෙන් බේරියම් සල්ෆේට් අඟල් 2යි. ඒ කියන්නේ මේක මේ සඳහා අහගන්නකෝ චුට්ටක්. මේ වැඩේ කරනකොට නැත්නම් මේ වර්ණ මිතික ක්‍රමය කරනකොට අපිට ඕන වෙනවා BDH නලය කියලා නලයක්. BDH නලය. ඒ BDH නලය මෙන්න මේ වගේ. BDH නලය. මේක එක පැත්තක් වහලා තියෙන. මේ පරීක්ෂණ නලයක් වගේ මේකක්. හරිද? වහලා තියෙන්නේ. මේකට අපි දාන්න ඕනි පස්. එතකොට අපි ගන්නේ වැලි පසක් නම් BDH දාන්න ඕනි මේකෙන් අඟල් භාගයක්. sorry වැරදුනා. අපි ගන්නේ වැලි පසක් නම් බේරියම් සල්ෆේට් දානවා අඟල් භාගයක්. තවත් අඟල් එකහමාරක් දානවා වැලි. මේ තියෙන වැලි. ඒතර මෙතන අඟල් ප්‍රමාණය එකහමාරයි. හොඳට මතක තියාගන්න. මේ අඟල් භාගය දාලා තියෙන්නේ බේරියම් සල්ෆේට්. තමයි අඟල් භාගයක් දාලා තියෙන්නේ. මේ මං කිව්වේ වැලි වලට අදාළ. ඕක ලෝම වලට එනකොට වෙනස් වෙනවා. ඕගලන් බලන්න ඕගලන් ටියුට් එක වතින ඔක්කොම ලෝම වලට එනකොට ලෝම පසෙන් අඟලයි බේරියම් සල්ෆේට් අඟලයි. කෙසේ හෝ මේ දෙකේ එකතුව අඟල් දෙකක් වෙන්න ඕන. මැටි වලට එනකොට මේක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මැටි වලට එනකොට බේරියම් සල්ෆේට් එකමාරයි. මැටි අඟල් භාගයයි. අන්න එහෙමයි දාන්නේ. ඒක මං කිව්වා ඕක කටපාඩම් කරන්නවත් පාඩම් කරන්නවත් යන්න ඕනේ නැහැ. මේ විදිහට BDH නලයට අපි බේරියම් සල්ෆේට් සහ අදාළ පස් සාම්පල් එක දාලා වතුරක් දාලා උඩින් ඇබයක් ගහනවා.
උඩින් ඇබයක් ගහනවා. මෙන්න මෙතනින් ඇබයක් ගහනවා. ඇබයක් ගහලා මේක හොලවනවා. මේක හොලවනවා. හොලවලා වර්ණ වෙනසක් වෙනවා. ඒ වර්ණ වෙනස වෙනකන් ඔහි තියලා තියෙනවා. වර්ණ විපර්යාසයක් ඇති වෙනවා මේකේ අභ්‍යන්තරේ. මේ වර්ණ විපර්යාසය කලින් වගේම මේ BDH වලට අපිට දීලා තියෙනවා වෙනම කලර් chart එකක්. කලරින් chart එකක්. මේ කලර් chart එකත් එක්ක මේකේ ඇතුළේ වෙන වර්ණ විපර්යාසය සංසන්දනය කරනවා. වැරදියට හිතන්න යන්න එපා. මේකේ වර්ණ විපර්යාසයක් වෙනවනේ, පාට වෙනස් වෙනවනේ. ඒ පාට pH කඩදාසි වල pH අර වර්ණ කඩදාසියත් එක්ක සංසන්දනය කළා හරියන්නේ නැහැ. ඒක අදාළ වෙන්නේ pH කඩදාසි වලට. මේකට දාලා වෙනම කලර් chart එකක් තියෙනවා වර්ණ සටහනක්. ඒ වර්ණ සටහනත් එක්ක සංසන්දනය කළා මේකෙන් pH වගේ ගන්න පුළුවන්. හරිද? right. සාමාන්‍යයෙන් ඔය ක්‍රම දෙකම දැන් වැඩිපුර ගන්නේ නැහැ. pH කඩදාසි ඉස්කෝලේ මේ ළමයින්ට උගන්වන්න විතරයි දැන් තියෙන්නේ. හරි. BDH ඕවා කර ඉන්නේ නැහැ. ඕවා ඉස්කෝලේ කරන්නෙත් නැහැ. කරන්න දැන් ඒ කියන්නේ දැන් නැහැ. දැන් ඒවා තාම මේ ඉගෙනුවට ඒවා දැන් out of syllabus. ඒවා අයින් කරලා දාලා තියෙන්නේ. ඒවා ගණන් ගන්න නැහැ ලෝකේ. ලෝකේ ඊට වඩා සරල ඊටාම සූක්ෂම ක්‍රම තියෙනවා. සරලයි හැබැයි සූක්ෂමයි. ඒක තමයි pH මීටර භාවිතා කරන එක. ඔන්න බලා ගන්න. ටෙක් කරන ළමයින්ට නම් pH මීටරයක් භාවිතා කරන්නේ කොහොමද කියලා ටෙක් වලදී තියෙනවා. BST වලට උගන්වන්න තියෙනවා. අපි එහෙම කතා කරන්න යන්නේ නැහැ. අපිට එහෙම සංකීර්ණව කතා කරන්න නැහැ. හරි? ඕනොට සංකීර්ණ කරන්නේ නැහැ. මොකද එහෙම වුණොත් ළමයින්ට තේරෙන්නේ නැහැ. pH වගේ මැනීමට කෙටි කාලයක් තුල භාවිත කළ හැකි නිවැරදිම සරලම ක්‍රමවේදය තමයි pH මීටර භාවිතය. ඔයගලන්ගේ 6 වෙනි පිටුවේ මම pH මීටරයක් දාලා තියෙනවා. pH මීටරයක් දාලා තියෙනවා. හරි බලා ගන්න. මේ තියෙන රූප සටහන් මේ ටියුට් එකේ මේ පැත්තෙන් තියෙන pH කඩදාසි මේ කෙළවරනුත් තියෙන pH කඩදාසි මැද තියෙන්නේ pH මීටර එක. මැදින් තියෙන pH මීටර එක. හරි. pH මීටරය කොයි වගේද? pH මීටරේ හරියට මෙන්න මේ මාක පෙන් එක වගේ. මෙතින් මේ පෙන් එක වගේ තමයි pH මීටරේ. මේ පෙන් එකේ තියෙනවනේ යට ක්ලිප් එකක්. ක්ලිප් එක ඇරියාම තමයි උල තියෙන්නේ. ඒ වගේ තමයි pH මීටරේ. pH මීටරේත් මේ වගේ ක්ලිප් එකක් තියෙනවා. ඒ ක්ලිප් එක ඇරියාම තමයි ඇතුලේ අදාළ ඉලෙක්ට්‍රෝඩ දෙක තියෙන්නේ. මේක තමයි සාම්පලයක් අපස් සාම්පලයක් අරගෙන වතුර දාලා දිය කළා හදා ගන්නවා. ඒ සාම්පලයට මේ ක්ලිප් එක ඇරලා pH මීටරේ දාන්න ඕනේ. දාන කාලේ මේ pH මීටරේ තියෙන ස්විච් එකක් ස්විච් එක ඔන් කරන්න ඕනේ. ස්විච් එක ඔන් කරාම මෙන්න මෙහෙමයි. මේ දෙන pH මීටරේ. මෙන්න මෙහෙම. මේකේ තියෙනවා මෙන්න මේ වගේ ඩිස්ප්ලේ එකක් සහ ස්විච් එකක්. ස්විච් එකක් දෙකක් තියෙනවා. මේ තියෙන ඩිස්ප්ලේ එක. මෙතනින් ඔන් කරලා මෙහෙම පාංශු ද්‍රාවණයට අපි මේක දානවා. දැම්මම ඉතාශනිකව මේ ඩිස්ප්ලේ එකේ pH අගය කීයද කියලා වැටෙනවා. වැටෙන්නේ දශම ගානට වැටෙනවා. ඒ කියන්නේ ඕන 6.9.5යි 7.05යි 11.9.2යි අන්න එහෙම හරියටම pH අගේ දශම ස්ථානයට ගන්න පුළුවන් pH මීටරේ භාවිතා කරලා. ආයි කිමිකල් මිශ්‍ර කර ඉන්නවත් තවත් සටහනක් සමග පාට සංසන්දනය කරන්නවත් ඒ මොකුත් අවශ්‍ය නැහැ. pH මීටරෙන් අපිට ඉතාම නිවැරදිව සූක්ෂම විදියට pH අගය ලබා ගන්න පුළුවන්. එතකොට ලෝකයේ මේ වෙනකොට pH අගය නිර්ණය කිරීම සඳහා සෑම විද්‍යාගාරයකම භාවිතා කරන්නේ pH මීටර්. ප්‍රශ්න තියෙන pH මීටරේ ටික දවසක් භාවිත කරන්නේ නැතුව ගියාම ඒකේ යම් දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒතකොට දෝෂ නිවැරදි කර ගන්නත් අපිට පුළුවන් වෙන්න ඕනි. ඒක ටෙක් කරන ළමයින්ට රන් තියෙනවා. අනිත් ළමයින්ට නැත්නම් ඇග්රිවලදී දෝෂ නිවැරදි කර ගන්න ආකාරය ගැන කතා කරන්න නැහැ. හරි? ඒ නිසා මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ලියා ගන්න පිටු අංක 7 අංක 12 මාතෘකාව පාංශු පිටු අංක 5 අංක 10 මාතෘකාව pH අගය නිර්ණය කිරීම. ක්‍රමවේදයන් 4ක් තියෙනවා. එක යට එක ලියා ගන්න. පළවෙනි එක pH කඩදාසි භාවිතය. pH කඩදාසි භාවිතය.
දෙවෙනි එක වර්ණ මිතික ක්‍රමය. වර්ණ මිතික ක්‍රමය. වර්ණ මිතික ක්‍රමය. වර්ණ මිතික ක්‍රමය. ලියන ඉරි කැලක් ගහලා ඉස්සරහෙන් BDH BDH තුන්වෙනි එක pH මීටරේ භාවිතය. pH මීටරේ භාවිතය. pH මීටර භාවිතය. pH මීටරේ භාවිතය. ඊළඟ එක දර්ශක භාවිතය. දර්ශක භාවිතය. දර්ශක භාවිතය. දර්ශක භාවිතය. දර්ශකයක් කියලා කියන්නේ ඔය පිනොප්තලීන් වගේ දේවල්, මෙතිල් ඔරෙන්ජ් වගේ දේවල්. හරි, දර්ශකයක් භාවිතා කළත් අපිට pH එක බලන්න පුළුවන්. ඒවා කෙමිස්ට්‍රි කරන ළමයින්ට නම් ඒක වැදගත් වෙනවා. අනිත් ළමයි කාටවත් ඒක වැදගත් වෙන්නේ නැහැ. හරි, අපිට නිකන් එහෙම ක්‍රමයක් තියෙනවා කියලා දැනගන්න. ඒ හැටි එතනින් එහාට බහට අහන්නේ. හරි, pH එක ඇයි වැදගත් වෙන්නේ? කෘෂිකාර්මික කටයුතු සඳහා pH එක මොකටද ඕනි වෙන්නේ? ඇයි අපි මේ pH එක මනින්නේ? ප්‍රධාන වශයෙන් pH එක වැදගත් වෙනවා පසේ පෝෂක ශාක වලට උරා ගන්න. ගොවියෙක් පසට පොහොර දැම්මාට පස්සේ ඒ පොහොර ටික ගහට උරා ගන්න පුළුවන් විදියට පසේ තියෙනවද බැරි විදියටද පසේ තියෙන්නේ කියන එක තීරණය වෙනවා පසේ pH එක මත. අපි ඒකට කියනවා පෝෂක සුලභතාවය කෙරෙහි පාංශු pH එක බලපානවා කියලා. ඒ කියන්නේ හොඳට පැහැදිලිව උගන්වනවා හතරවෙනි පාඩමේදී. හොඳට මතක තියාගන්න. ඒකේ තවද උගන්වනවා. ඊළඟ කාරණාව තමයි පසේ ජීවත් වන සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට pH එක වැදගත් වෙනවා. සුද්ධජීවීන්ට හොඳ නැහැ අධික ආම්ලික තත්ත්වයන්. සුද්ධජීවීන්ට හොඳ නැහැ අධික බාෂ්මික තත්ත්වයන්. සුද්ධජීවීන්ට හොඳ සාමාන්‍යයෙන් උදාසීන මට්ටමක්. එතකොට pH එක කියන එක ඒකටත් වැදගත් වෙනවා. ඒ වගේමයි යම් පසක pH එක අපි දැනගත්තාම අපිට කියන්න පුළුවන් ඒ පස ආම්ලිකද බාෂ්මිකද උදාසීනද කියලා. යම් පසක pH එක දැනගත්තාම අපිට කියන්න පුළුවන් ඒ පස ආම්ලිකද බාෂ්මිකද උදාසීනද කියලා. ඒ වගේමයි පසේ අනිකුත් භෞතික ගුණාංග කෙරෙහි pH එක බලපානවා. pH එක බලපානවා. සාමාන්‍යයෙන් ශාරීය පසක් නම් බාෂ්මික පසක් නම් ශාරීය සහ බාෂ්මික කියන්නේ එකම නම. ශාරීය සහ බාෂ්මික කියන්නේ එකම නම. ශාරීය පසක් නම් ඒ පසේ සෝඩියම් වැඩි. එවැනි පසක සමහර විට ව්‍යුහේ විනාශ වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට යම් අයිඩියා එකක් නැත්නම් අදහසක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේමයි ඔයගොල්ලෝ දන්න කාරණාවක් තමයි භෝග වගාව කෙරෙහි සාමාන්‍යයෙන් ඕනි වෙන්නේ උදාසීන මට්ටම. උදාසීන pH එකකට ආසන්න ආම්ලික තත්ත්වයක් තමයි භෝග වගාව සඳහා උචිත වෙන්නේ. එහෙම නැත්නම් කිව්වොත් pH එකේ 7 මට්ටමේ තියනවා නම් වඩා හොඳයි. 7 6.5 වගේ pH පරාසයක් තමයි භෝග වගාවට වඩාත්ම උචිත වෙන්නේ. එතකොට අපිට පුළුවන් භෝග වගාවක් සඳහා නැත්නම් අස්වැන්න උපරිම කර ගැනීම සඳහා අස්වැන්න ප්‍රශස්ත කර ගැනීම සඳහා අවශ්‍ය pH පරාසය පිළිබඳව යම් අදහසක් ලබා ගන්න පසේ pH එක දැන ගැනීමෙන්. ඒතර ඔන්නවා තමයි පාංශු pH එකේ කෘෂිකාර්මික වැදගත්කම් කියලා අපි අදහස් කරන්නේ. ඊට පස්සේ තියෙන ඕගොල්ලන්ගේ ටියුට් එකේ පස්වෙනි පිටුවේ යටතේ පාංශු pH එක නිර්ණය කිරීම කියලා මාතෘකාවක්. ඒ යටතේ මම ප්‍රැක්ටිකල් 3ක් ගැන කතා කරා. මුලින්ම pH කඩදාසි, ඊළඟ වර්ණ මිතික ක්‍රමය, ඊට පස්සේ pH මීටර භාවිතය. අන්තිමට තියෙනවා දර්ශක භාවිතය. දර්ශක ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. ඊට පස්සේ අපි යනවා අලුත් මාතෘකාවකට. එහෙම නැත්නම් pH එකේ ඉස්සරහට pH එකේ ඉදිරියට යනවා. pH එකේ යටතේ අපිට හම්බ වෙනවා මාතෘකා 3ක්. පළවෙනි එක ආම්ලිකතාව, දෙවෙනි එක බාෂ්මිකතාව, තුන්වෙනි එක ලවණතාවය. පළවෙනි එක ආම්ලිකතාව, දෙවෙනි එක බාෂ්මිකතාව, තුන්වෙනි එක ලවණතාවය. අපි බලමු අපිට අද දවස තුල තව පැයක කාල සීමාවක්, පැයකට ආසන්න කාල සීමාවක් තියෙනවා. ඒ කාල සීමාව තුලදී අපිට මේ මාතෘකා තුනෙන් කොච්චර කරන්න පුළුවන් වේද කියලා. හොඳයි. අපි බලමු ඊළඟ මාතෘකාව. මාතෘකාවේ නම තමයි ආම්ලිකතාව. ආම්ලිකතාව. ආම්ලිකයි කියන්නේ මොකක්ද? ආම්ලිකයි.
දැන් මිට පෙර උගන්වපු දත්තයන් එක්ක ඕගොල්ලෝ කියයි ආම්ලිකයි කියලා කියන්නේ pH ගේ 7ට වඩා අඩු වීම. ඔයගොල්ලෝ එන්දානේ pH පරාසය 7 කියන්නේ උදාසීනයි. උදාසීනයි 1 කියන්නේ අධික ආම්ලිකයි. එහෙනම් 1යි 7යි අතර තියෙන ඕනෑම අවස්ථාවක් ආම්ලිකයි කියලා අපිට ගන්න පුළුවන්. ඔව්. ඒක සාධාරණයි. හැබැයි මෙන්න මෙහෙම එකක් මීට පෙර ඉගෙනගෙන තියෙනවද බලන්න. මෙන්න මේක කටපාඩමේ තියෙන්න ඕනි. ආම්ලික අයන මේ තියෙන්නේ භාෂ්මික අයන. භාෂ්මික අයන භාෂ්මික අයන ඔන්න ආම්ලික හා භාෂ්මික අයන හොඳට බලා ගන්න බෝඩ් එක. හයිඩ්‍රජන් ඇලුමිනියම් මැංගනීස් ෆෙරස් මෙන්න ආම්ලික අයන 4 දෙනා පස්සේ තියෙන. මෙන්න භාෂ්මික අයන සෝඩියම් මැග්නීසියම් කැල්සියම් පොටෑසියම් ඔන්න මේක කටපාඩමේ තියෙන්න ඕනි. මේක නැතුව ආම්ලිකතාව හෝ භාෂ්මිකතාව හෝ ලවණතාව පිළිබඳ නිවැරදි විදිහට ප්‍රශ්නයකට උත්තර දෙන්න බෑ. හරිද? ඒ නිසා මේක මතක තියාගන්න. දෙතුන් පාරක් මේක ලියන්න. ලියලා මේකට හුරු වෙන්න හොඳට. ආම්ලික අයන කියපු ගමන් ටක් ගාලා මතක තියෙන්න ඕනේ මේ 4. භාෂ්මික අයන කියපු ගමන් ටක් ගාලා මතක තියෙන්න ඕනේ මේ 4. දරුවනේ සාමාන්‍යයෙන් පසක් උදාසීනයි කියන්නේ මේ අයන ප්‍රමාණයට මේ අයන ප්‍රමාණය සමාන වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට මේවා 5යි මේවා 5යි 5යි කැපිලා යනවා බිඳුවයි. බිඳුවයි කියලා කියන්නේ pH ගේ 7යි. pH ගේ 7යි කියන්නේ උදාසීනයි. කවුරුත් ප්‍රබල නැහැ. කවුරුත් ප්‍රබල නැහැ. දෙන්නම ඉන්නේ බැලන්ස් එකට. 5යි කියලා කියන්නේ උදාසීනයි. 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 හරි. හරිනේ. ඊට පස්සේ අපි යනවා කතා කරන්න මෙන්න මෙවැනි තත්ත්වයක්. ආම්ලික අයන 10යි භාෂ්මික අයන 8යි. භාෂ්මික අයන 8යි. දැන් කවුද වැඩිපුර ඉන්නේ? දැන් වැඩිපුර ඉන්නේ ආම්ලික අයන. ආම්ලික අයන වැඩිපුර ඉන්නවා. භාෂ්මික අයන අඩුයි. කීයක්ද? මෙතන 8යි මෙතනින් 8ක් ගියාම දෙකක් වැඩිපුර ඉන්නවා ආම්ලික අයන. අන්න එවැනි තත්වයකට අපි කියනවා ආම්ලිකයි කියලා. ආම්ලිකයි. ආම්ලිකයි. එතකොට ඔන්නෝක භාවිතා කරලා අපි ආම්ලිකතාව අර්ථ නිරූපණය කරනවා. ආම්ලිකතාව. ආම්ලිකයි කියලා කියන්නේ පාංශු ද්‍රාවණය තුල ඇති භාෂ්මික අයන ප්‍රමාණයට වඩා ආම්ලික අයන ප්‍රමාණය වැඩි වීම. මම ආයි කියනවා හොඳට අහගන්න. ආම්ලිකයි කියලා කියන්නේ පාංශු ද්‍රාවණය තුල ඇති භාෂ්මික අයන වලට වඩා මෙතන බලන්න භාෂ්මික අයන 8යි භාෂ්මික අයන වලට වඩා ආම්ලික අයන වල සුලභතාවයේ වැඩිවීම. මෙයාට වඩා මේ ප්‍රමාණය වැඩි වෙනකොට අපි කියනවා පසක් ආම්ලික වෙනවා කියලා. පසක් ආම්ලික වෙනවා කියලා. තේරුණාද? ලියා ගන්න මෙන්න මෙහෙම. පෙළ ගන්න 7 වෙනි පිටුව 7 අංක 12. 7 අංක 12. ලියන්න පාංශු ද්‍රාවණය තුල ඇති පාංශු ද්‍රාවණය තුල ඇති පාංශු ද්‍රාවණය තුල ඇති ආම්ලික පාංශු ද්‍රාවණය තුල ඇති භාෂ්මික අයනවල සුලභතාවයට වඩා භාෂ්මික අයනවල සුලභතාවයට වඩා සුලභතාවයට වඩා ආම්ලික අයනවල සුලභතාවයේ වැඩිවීම. ආම්ලික අයනවල සුලභතාවයේ වැඩිවීම
ආම්ලික අයන වල සුලභතාවය වැඩි වීම පාංශු ආම්ලිකතාව ලෙස හඳුන්වයි. පාංශු ආම්ලිකතාව ලෙස හඳුන්වයි. හොඳයි. ඔයාලගේ පොතේ 6 වෙනි පිටුවේ තියෙනවනේ රූප සටහන් කීපයක්. pH කඩදාසි pH මීටර් අන්න එතනට අයිනකින් මෙන්න මේ ටික දාගන්න ටක් ගාලා. මේක කට පාඩමේ තියෙන්න ඕනේ. මේ වගුව දාගන්න. හයිඩ්‍රජන්, ඇලුමිනියම්, මැංගනීස්, ෆෙරස්. ඒවා ආම්ලික අයන. බාෂ්මික අයන කියන්නේ සෝඩියම්, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්. හොඳයි. අපි යනවා ඊට පස්සේ පසක් ආම්ලික වීමට හේතු ගැන කතා කරන්න. නැත්නම් පසක් ආම්ලික වීමට බලපාන හේතු ගැන කතා කරන්න. පසක් ආම්ලික වීමට බලපාන හේතු කිහිපයක් තියෙනවා. හොඳට බලා ගන්න මේ පැත්ත. මේ තියෙන්නේ තෙත් කලාපයේ කඳුකරයක්. මෙතන තෙත් කලාපයේ කඳුකරයක්. මේ තෙත් කලාපයේ කඳුකර ප්‍රදේශයේ නිරන්තරයෙන් වහිනවා. මේ තියෙන වර්ෂාව. හරි? වර්ෂාව. සාමාන්‍යයෙන් වහිනකොට වැහි ජලයත් එක්ක දියවීමේ සම්භාවිතාවයක් තියෙන. වැඩිපුර දිය වෙන්නේ මෙන්න මේ බාෂ්මික අයන. මේ පසේ තියෙන බාෂ්මික අයන වතුරේ දිය වෙනවා. වර්ෂා ජලයේ දිය වෙනවා. වර්ෂා ජලයේ දිය වෙලා මේ පසේ තියෙන බාෂ්මික අයන සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම් වගේ බාෂ්මික අයන හරිද ෂරණයට ලක් වෙනවා. ෂරණය හොඳට මතක තියාගන්න. පසේ තියෙන බාෂ්මික අයන දිය වෙලා පසේ පහළට ගමන් කරනවා. අපි ඒකට කියනවා ෂරණය කියලා. හොඳට මතක තියාගන්න. තෙත් කලාපයට හොඳට වහිනවා. හොඳට වහිනකොට පසේ තියෙන බාෂ්මික අයන වතුරේ දිය වෙනවා. මේව දිය වෙන්නේ නැහැ වතුරේ හැම. ආම්ලික අයන දිය වෙන්නේ නැහැ. බාෂ්මික අයන තමයි වතුරේ දිය වෙන්නේ. වතුරේ දිය වෙලා ඒවා පොළොවේ පහළට ගමන් කරනවා. අපි කියනවා ෂරණයට ලක් වෙනවා කියලා. එතකොට පසේ තිබ්බ බාෂ්මික අයන ටික වතුරේ දිය වෙලා පසෙන් ඉවත් වෙනවා. එතකොට කවුද ප්‍රබල වෙන්නේ? ප්‍රබල වෙන්නේ ආම්ලික අයන. තවත් විදිහකින් කියලා දෙන්නම් මෙන්න මෙහෙම. ආම්ලිකතාවය කියලා කියන්නේ ආම්ලික අයන ප්‍රමාණය වැඩි වෙන්න ඕනි, බාෂ්මික අයන ප්‍රමාණය අඩු වෙන්න ඕනි. දරුවනේ ආම්ලික අයන 5යි බාෂ්මික අයන 5යි පසේ තිබ්බා. වැහැලා බාෂ්මික අයන දෙකක් හොදගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? බාෂ්මික අයන තියෙන්නේ 3යි. හැබැයි ආම්ලික අයන වෙනස් වුණේ නැහැ. දැන් කවුද ප්‍රබල? දැන් ඇවිල්ලා ආම්ලික අයන ප්‍රබලයි. මොකද ආම්ලික අයන ප්‍රමාණය වැඩි. එහෙනම් මෙවැනි පසකට අපි කියනවා ආම්ලික පසක් කියලා. එතකොට තෙත් කලාපයේ තුල පස ආම්ලික වෙලා තියෙන්නේ ඔන්න ඔය හේතුව නිසා. හොඳට මතක තියාගන්න. විභාගයට සෑහෙන ඔය ප්‍රශ්න එනවා. තෙත් කලාපයේ පුරාවටම තියෙන පස ආම්ලිකයි. ආම්ලික වීමට හේතුව තමයි අධික වර්ෂාපතනය නිසා පසේ තියෙන බාෂ්මික අයන ජලයේ දිය වෙලා ෂරණයට ලක් වීම. එතකොට ඒක නිසා නිර්මාණය වෙන පස ආම්ලික වෙලා තියෙනවා. ඒ වගේමයි සමහර ගොවීන් මෙන්න මේ වගේ පොහොර දිගින් දිගටම භාවිතා කරනවා. ඇමෝනියම් සල්ෆේට් වගේ පොහොර සමහර ගොවීන් දිගින් දිගටම භාවිතා කරනවා. මේ වගේ පොහොර දිගින් දිගටම දානකොටත් පස ආම්ලික වෙනවා. ඒකත් පසක් ආම්ලික වීමට බලපාන තවත් එක හේතුවක්. හරිද? ඒ වගේමයි ලංකාව තුළ නම් අපිට ඊතරම්ම දකින්න හම්බ වෙන්නේ නැහැ මම මේ දැන් කියන්න හදන සංසිද්ධිය. මෙන්න මේ වගේ වායුන් සල්ෆර් ඩයොක්සයිඩ්
හරිද? NO2 CO2 වගේ වායුන් වැහි වතුරේ දිය වෙනවා. වායුගෝලයේ තියෙන මේ වගේ වායුන් වැහි වතුරේ දිය වෙනවා. වැහි වතුරේ දිය වෙලා පොළොවට හම්බ වෙනවා අම්ල විදිහට. අපි ඒවට කියනවා අම්ල වැසි කියලා. ඒ වචනේ අහලා තියෙනවා ඔයගොල්ලෝ. අම්ල වැසි. ඕස්ට්‍රේලියාවේ එහෙම සමහර කාලවලට අම්ල වැසි වැටිලා වනාන්තර සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. කියන්නේ ඒ තරම් ඒගොල්ලන්ගේ වායුගෝලයේ තුල මේ වගේ වායු සාන්ද්‍රණය වැඩි. ඒවා වැහි වතුරේ දිය වෙලා අම්ල විදිහට වැටෙනවා. මේ අම්ල වැහි අපේ සමට වැටෙනවා සම පිච්චෙනවා. ඒකයි මම කියන්නේ අපිට මේක අත්විඳින්න හම්බෙලා නැහැ කියලා. අපි ඕන තරම් වැස්සේ තෙමිලා තියෙනවා. හැබැයි හැම පිච්චිලා නැහැනේ අපි. එහෙම පිච්චෙන්නේ නැති වෙන්නේ අපේ වායුගෝලයේ තරම් දුරට දූෂණය වෙලා නැහැ. මොකද අපේ කර්මාන්තශාලා අඩු නිසා. කාර්මීකරණයත් එක්ක තමයි මෙවැනි වායු සාන්ද්‍රණය වැඩි වෙන්නේ. හරි? ඒතර මේ වායු වැහි ජලයේ දිය වෙලා නිර්මාණය වෙනවා අම්ල. මෙතනින් හැදෙනවා සල්ෆියුරික්, මෙතනින් හැදෙනවා නයිට්‍රික්, මෙතනින් හැදෙනවා කාබනික් වගේ අම්ල නිර්මාණය වෙනවා. ඒ අම්ල පොළොවට වැටුනම පස ඉබේම ආම්ලීකරණයට ලක් වෙනවා. ඒ වගේමයි තව කාරණාවක් තියෙනවා පසක් ආම්ලික වීමට බලපාන දීර්ඝ කාලයක් තිස්සේ එකම භෝගය වගා කිරීම. දීර්ඝ කාලයක් තිස්සේ ළමයි මේ ආම්ලික අයන සහ බාෂ්මික අයන වලින් භෝගයක් විසින් වැඩිපුර මුරාගන්නේ මෙන්න මේ බාෂ්මික අයන. හොඳට මතක තියාගන්න. මේවා ගහකට ඕනේ නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. මේවා ගහකට ඕනි. හැබැයි ගහකට සෑහෙන්න ඕනි, වැඩිපුර ඕනි බාෂ්මික අයන. එතකොට ගහක් උරාගන්නේ වැඩිපුර බාෂ්මික අයන. උදාහරණයක් විදිහට අපි නැවත දාමු මෙතන පහයි තමයි පසේ තිබ්බේ ආම්ලික අයන සහ බාෂ්මික අයන. එවැනි පසක් උදාසීනයි. හැබැයි දිගින් දිගටම භෝග වගා කරනකොට පසට අපි පොහොර දාන්න නැතුව භෝග වගා කරනකොට ඒ පසේ තියෙන මෙන්න මේ බාෂ්මික අයන ක්‍රමිකව ශාක උරා ගන්නවා. ටික දවසක් යනකොට බාෂ්මික අයන තියෙන එකයි. මේවත් උරාගෙන ඒවා හැබැයි හතරක් තියෙනවා. දැන් බලන්නකෝ ආම්ලික අයන 4යි බාෂ්මික අයන 1යි. ඒතර වැඩිපුර උරාගෙන තියෙන බාෂ්මික අයන. එතකොට පස මොකක් වෙනවද? පස ආම්ලික වෙනවා. ඒතර මෙන්න මේ වගේ හේතු බලපානවා පසක් ආම්ලික වීම සඳහා. සමහර වෙලාවට තවත් ඉතා සුළුවෙන් සිද්ධ වෙන්න පුළුවන් මෙන්න මේ වගේ ක්‍රියාවලියක්. අඩු උෂ්ණත්වයේ සහිත ප්‍රදේශ ඔය නුවරඑළිය හැටන් ඊළඟට හෝටන් තැන්න වගේ ප්‍රදේශවල අඩු උෂ්ණත්වයේ සහිත ප්‍රදේශවල කාබනික ද්‍රව්‍ය ජීර්ණය වෙලා අතරමැදි ඵලයක් විදියට කාබනික ආම්ල නිර්මාණය වෙනවා. ඒ කාබනික ආම්ල වලිනුත් පස යම් තාක් දුරට ආම්ලීකරණයට ලක් වෙන්න පුළුවන්. හරි. අපි ලියාගමු. ලියන්නේ අංක 1 අපි ලියන්නේ පිටු අංක 7 අංක 1 අධික වර්ෂාපතනයක් සහිත ප්‍රදේශවල කැල්සියම්, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම් මෙතින් කමා දාගෙන ලියාගෙන යන්න. කැල්සියම්, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම් මේ හතර කමා දාගෙන ඉස්සරහට ලියාගෙන යන්න. කැල්සියම්, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම් වැනි බාෂ්මික ආයන ජලයේ දිය වී ශරණයට ලක්වීම. 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 ඊළඟ එක අංක 2 අංක දාලා ලියන්න. අංක 2 ඇමෝනියම් සල්ෆේට් බෝඩ් එක බලලා ලියන්න. මෙදින් වරහණක් NH4 වරහණ වහලා twice SO4
NH4 twice SO4 ammonium sulfate වැනි පොහොර වැනි පොහොර වැනි පොහොර වැනි පොහොර දිගින් දිගටම භාවිත කිරීම වැනි පොහොර දිගින් දිගටම භාවිත කිරීම වැනි පොහොර දිගින් දිගටම භාවිත කිරීම එතකොට සාමාන්‍යයෙන් තෙත් කලාපයට උචිතම නැති පොහොර වර්ගයක් තමයි ඇමෝනියම් සල්ෆේට් කියලා කියන්නේ. මම ওই පොහොර වර්ග ගැන කියලා දෙනවා ඊළඟ පාඩමේදී. දිගින් දිගටම භාවිත කිරීම. ඊළඟ එක. අංක 3 වායුගෝලයේ ඇති SO2 NO2 CO2 වැනි වායුන් वर्षा जले दियवी अम्ल वैसी लेस පොළවට ලැබීම නැත්නම් පසට එකතු වීම අම්ල වැසි ලෙස පසට එකතු වීම ඊළඟ කරුණ දිගින් දිගටම එකම භෝගයේ වගා කිරීම නිසා දිගින් දිගටම එකම භෝගයේ වගා කිරීම නිසා පසෙහි කැල්සියම් මැග්නීසියම් සෝඩියම් ඉතින් कैल्शियम मैग्नीशियम सोडियम पोटेशियम වැනි कैल्शियम मैग्नीशियम सोडियम पोटेशियम වැනි बाष्मिक पोषक शाक अवशोषणेन පසෙන් ඉවත් වී යාම ශාක අවශෝෂණයෙන් පසෙන් ඉවත් වී යාම හරි right ඊළඟ කරුණ කාබනික ද්‍රව්‍ය ජීර්ණයෙන් නිර්මාණය වන කාබනික ද්‍රව්‍ය ජීර්ණයෙන් නිර්මාණය වන කාබනික ද්‍රව්‍ය ජීර්ණයෙන් නිර්මාණය වන
කාබනික අම්ල කාබනික අම්ල කාබනික අම්ල පසට එකතු වීම පසට එකතු වීම පසට එකතු වීම පසට එකතු වීම හොඳයි අපි කතා කරේ පසක් ආම්ලික වීම කෙරෙහි බලපාන කරුණු පිළිබඳව ඊළඟට අපි කතා කරන්න යනවා ආම්ලික පසයේ තියෙන ප්‍රශ්න ගැන ආම්ලික පසයේ තියෙන ප්‍රශ්න ගැන ප්‍රධාන වශයෙන් ආම්ලික පසයේ තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මෙහෙම එකක් දැන් බලන්න ආම්ලික පසක් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක් ආම්ලික අයන 4යි භාෂ්මික අයන 1යි මෙන්න මෙවැනි පසකට අපි කියනවා ආම්ලික පසක් කියලා මේකේ තියෙන ප්‍රශ්න මොනවද ප්‍රධානම එකක් තමයි මේ වැඩිපුර තියෙන ආම්ලික අයන මූල පද්ධතියේ විෂ වෙනවා මේ වැඩිපුර තියෙන ආම්ලික අයන මූල පද්ධතියේ විෂ වෙනවා ඒ වගේමයි වැඩිපුර තියෙන ආම්ලික අයන ශාකයේ විසින් වැඩිපුර උරා ගන්නවා ඒතර ශාකයේ අභ්‍යන්තරයටත් ඒකෙන් විෂ සහිත තත්ත්ව නිර්මාණය වෙනවා හරිද ඒතර ශාකයට අභ්‍යන්තරව සහ බාහිරව ආම්ලික අයන විෂ වෙනවා ප්‍රධාන වශයෙන්ම විෂ වෙන අයනයක් තමයි මෙන්න මෙයා හොඳට මතක තියාගන්න මෙන්න මෙයා ඕගොල්ලෝ දන්නවා ඇති තෙත් කලාපය තුල තියෙනවා විවගාවට ප්‍රශ්නයක් ඒකට අපි කියනවා යකඩ විෂ වීම කියලා යකඩ විෂ වීම එහෙම නැත්නම් ඕකට කියනවා මලකඩ රෝගය කියලා අහලා තියෙනවද එහෙම එකක් මලකඩ රෝගය කුඹුරු වලට ගිහිල්ලා බලන්න මම කියන්නේ කල්තර පැත්තේ කුඹුරු වල මේ තත්ත්වේ නැහැ තෙත් කලාපයේ තුල නැත්නම් මේ බලංගොඩ ආශ්‍රිතව තියෙන කුඹුරු වලට ගියාම පොඩි මලකඩ ගතියක් තියෙනවා නියරවල අයිනේ බලන්න මලකඩ පැහැ තියෙනවා වතුරේ ඒකට අපි කියනවා මලකඩ රෝගය කියලා. ඒ කියන්නේ යකඩ අයන තමයි ඒකට හේතුව. ෆෙරස් අයන වැඩි තෙත් කලාපයේ තුල විවගාවේ අශ්වන වැඩි කරන්න බැරි වෙන්න එක හේතුවක් තමයි මෙන්න මේ මලකඩ රෝගය කියන එක. යකඩ විෂ වීම. හරි. රයිට්. එතකොට ඒක එක ප්‍රශ්නයක්. ඊළඟ කාරණාව තමයි පසේ තියෙන පොස්පරස් නැත්නම් පොස්පේට් පොහොරවල සුලභතාවය අඩු වීම. පොස්පේට් පොහොර මෙන්න මේවා PO4 මෙන්න මේ පොහොර වර්ගය පසට දැම්මම ඒ පස ආම්ලිකයි නම් ඒ පසේ තියෙන ෆෙරස් සහ ඇලුමිනියම් එක මෙයා ප්‍රතික්‍රියා කරනවා ප්‍රතික්‍රියා කරලා හැදෙනවා මෙන්න මෙතන හයිඩ්‍රජන් තියෙනවා මෙතන හයිඩ්‍රජන් තියෙනවා මෙතන තියෙනවා ෆෙරස් මෙතන තියෙනවා සෝඩියම් මෙතන තියෙනවා ඇලුමිනියම් ධන 3 ඔන්න ඔහමයි තියෙන්නේ ආම්ලික අයනය මේ ආම්ලික අයනයට බලන්න ආම්ලික අයනයට මොකද වෙන්නේ කියලා ආම්ලික කලිලයට මොකද වෙන්නේ කියලා බලන්න මේ තියෙන්නේ පාංශු කලිලයක් මේ පාංශු කලිලයට පසේ තියෙන මෙන්න මේ කැල්සියම් දැන් අපි පසට කැල්සියම් දෙනවානේ අපි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් පසට කැල්සියම් දෙනවා මේ කැල්සියම් ඇවිල්ලා මෙන්න මේ තැනට සම්බන්ධ වෙනවා මෙන්න මෙතනට සම්බන්ධ වෙනවා රයිට් ඔයගලන්ට නම් දාලා තියෙනවා මම ඒවට මේක අංක 1 කියලා දාලා තියෙනවා මුලින්ම සිද්ධ වෙන ඒ පියවර පිළිවෙල කියලා දෙන්න තමයි අංක දාලා තියෙන්නේ මේක පළවෙනි ප්‍රතික්‍රියාව දෙවෙනිය තමයි මේක ඔන්න ඕක ආපහු තව කැල්සියම් ඕන තරම් පස්සේ තියෙනවා තව කැල්සියම් කෙනෙක් කියලා මෙන්න මෙතනට සෙට් වෙනවා ඒකත් අංක 2 තව කැල්සියම් කෙනෙක් කියලා මෙතනටත් සෙට් වෙනවා ඒක අංක 3 ඔන්න වැඩි කැල්සියම් ඇවිල්ලා මෙන්න මේ හයිඩ්‍රජන් ඉන්න තැන් වලට සෙට් වෙනවා එහෙම සෙට් වුණාම මේ තැන් වල ඉන්න පුළුවන් එක්කෙනාට විතරයි එක්කෙනෙක්ටයි ඒතර හයිඩ්‍රජන් එළියට දානවා මේ හයිඩ්‍රජන් එළියට දානවා. ඒක තමයි ඔයගලගේ ප්‍රතික්‍රියාවේ අංක 3 කියලා දක්වලා තියෙන්නේ. අංක 3. sorry. මෙන්න මේකත් අංක 2. අංක 3 කියලා දක්වලා තියෙන්නේ මෙන්න මේක. අංක 3. තුන්වෙනි එක. බලන්න
කැල්සියම් මෙතනට සම්බන්ධ වෙලා තියෙනවා හයිඩ්‍රජන් එළියට දාලා තියෙනවා. තුන්වෙනි බලන්න තුන්වෙනි එකේදී බලන්න කලිලේ වෙනස් වෙලා තියෙන විදිය. කලිලේ මේ තැන් මේ කැල්සියම් ප්‍රහාරයක් එල්ල කරපු හැම තැනම මෙතනට ප්‍රහාරයක් එල්ල කරනවා, මෙතනට එල්ල කරනවා, මෙතනට එල්ල කරනවා. මේ හැම තැනම හයිඩ්‍රජන් වෙනුවට ඊළඟ කලිලේ ඉන්නේ කැල්සියම්. මේවට ප්‍රහාර එල්ල කරේ නෑනේ. මෙතනටත් නෑ, මෙතනටත් නෑ, මෙතනටත් නෑ. මේ කැල්සියම් සම්බන්ධ වුන්නේ නෑ ඒවට. ඒ නිසා ඒ හැම තැනම තිබ්බ කට්ටිය ඒ විදිහටම ඉන්නවා. මෙතන ඉන්නවා ෆෙරස්, මෙතන ඉන්නවා සෝඩියම්, මෙතන ඉන්නවා ඇලුමිනියම් ඉන්නවා. තේරුණාද? මෙතන තිබ්බ හයිඩ්‍රජන් එළියට යනවා. මෙතන හිටිය හයිඩ්‍රජන් එළියට යනවා. මෙතන හිටිය හයිඩ්‍රජන් එළියට යනවා. ඔන්න ඔහමයි මම ඔයගොල්ලන්ට දාලා. ඒක තමයි අංක 4 කියලා දාලා තියෙන්නේ. අංක 4 කියලා දාලා තියෙන්නේ. තේරුණාද? ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මෙතනින් හයිඩ්‍රජන් එළියට එනවා. මෙතන කැල්සියම් එක්ක ආපු තව කෙනෙක් පාංශු ද්‍රාවණය තුල ඉන්නවා. කවුද? ඔක්සිජන්. ඔක්සිජන්. දැන් මේ හයිඩ්‍රජන් තියෙන්නේ කොහෙද? මේ හයිඩ්‍රජන් තියෙන්නේ පාංශු ද්‍රාවණය තුල. කලිලවල තිබ්බ කෙනා පාංශු ද්‍රාවණයට ආවා. මෙතනදී තියෙන පාංශු ද්‍රාවණය තුල OH- හයිඩ්‍රොක්සිල් අයනය. මේ හයිඩ්‍රොක්සිල් අයනයයි මේ හයිඩ්‍රජනුයි එකතු වෙනවා. මේ ඕනෑම හයිඩ්‍රජන් කෙනෙක් මේ හයිඩ්‍රොක්සිල් අයනයත් එක්ක එකතු වෙලා නිර්මාණය වෙනවා H2O. මෙතන හයිඩ්‍රජන් එකයි මෙතන හයිඩ්‍රජන් එකයි ඔක්සිජන් එකයි එකතු වුනහම H2O නිර්මාණය වෙනවා. ජලය නිර්මාණය වෙනවා. ඔන්න ආපු හයිඩ්‍රජන් ටික ජලයේ බවට පත් වෙලා උදාසීන වෙලා යනවා. අන්න එහෙමයි පාංශු ආම්ලිකතාව නැති වෙලා යන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මට පස්සේ. දැන් තේරෙනවද බලන්න? ඔයගොල්ලන්ගේ රූපසරහනේ මම අංක දාලා තියෙන්නේ පිළිවෙල හඳුනා ගන්න. පිළිවෙල හඳුනා ගන්න. එක ඊට පස්සේ මේ ප්‍රතික්‍රියාව කැල්සියම් බැඳෙනවා. ඊළඟට තුන්වෙනි එකේදී හයිඩ්‍රජන් එළියට යනවා. ඊට පස්සේ කැල්සියම් මෙතනට බැඳිලා තියෙනවා. එළියට ගිය හයිඩ්‍රජන් පස්වෙනි ප්‍රතික්‍රියාවේදී OH එක එකතු වෙලා ජලය බවට පත් වෙනවා. ඒතර උදාසීන වෙනවා. ඕක තමයි තත්ත්වය. හරි. ඒක තමයි සාමාන්‍ය පාංශු ආම්ලිකතාව ඉවත් වීමට අදාළ වෙන විග්‍රහය. හරි. දැන් මම කියලා දුන්න එක චුට්ටක් ආපහු බලන්න. විභාගෙට මේ විස්තරය අඳින්න කියලා නම් ඇවිල්ලා නැහැ මෙතෙක්. නමුත් ඉතින් ආවොත් ඇඳීමේ හැකියාවක් තියෙන්න ඕනේ. දැනුම කියන එක වැදගත් වෙනවනේ. ඒ නිසා මේක නැවත පොඩ්ඩක් try කරන්න. මේක වෙලා යන හින්දා තමයි මම ඔයගොල්ලන්ගේ නෝට් එකට මම ලියලා අතුල් කරලා තියෙන්නේ. නැත්නම් ක්ලාස් එක සාමාන්‍ය විදිහට තිබ්බනම් මම මේක බෝඩ් එකේ දාලා ඔයගොල්ලන්ට අඳින්න දෙනවා. නමුත් මේ මට හිතුණා මේ විදිහට පන්ති කරගෙන යනකොට මම බෝඩ් එකේ දාන එක සමහරට පොඩ්ඩක් අපහැදිලි වෙන්නත් පුළුවන් කියලා. ඒ නිසායි මම නිවැරදි රූපයක් ඔයගොල්ලන්ගේ නෝට් එකට දාලා තියෙන්නේ. හරි. ඕගොල්ලෝ කොළ කෑල්ලක් අරගෙන ඒක දිහා බලාගෙන අඳින්න. දැන් කලිලේ මං ඇඳලා තියෙන කලිලේම අඳින්න යන්න ඕනේ නැහැ. ඒකට තියෙන හයිඩ්‍රජන් ඒවා ඒ රටාවට තියෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට කැමති රටාවක් නිර්මාණය කරන්න පුළුවන්. රටාවකට නිර්මාණය කරලා try කරන්න. ඔයගොල්ලෝ එකක් හදලා ඕනනම් මට එවන්න. මම ඒක බලලා අඩුපාඩු සම්පූර්ණ කරලා එවන්නම්. ඒ ඕන දෙයක් කරන්න පුළුවන්. ඒකේ තමාගේ අවශ්‍යතාවය තමා ඉගෙන ගන්නවද නැද්ද කියන එක මත තමයි ඒව රඳා පවතින්නේ. හරි. අපේ අලුත් මාතෘකාව ශාරීයතාව. ශාරීයතාව කියන්නේ මොකක්ද? ශාරීයතාව කියලා කියන්නේ මොකක්ද? මම කියවනේ ආම්ලිකතාව හරියට ඉගෙන ගත්තා නම් ශාරීයතාව ටක් ගාලා මතක තියාගන්න පුළුවන්, අල්ල ගන්න පුළුවන්. ආම්ලික පසක සාමාන්‍ය උදාසීන පසක අපි තියනවා කියලා කිව්වෙම කොහොමද? 5යි. ශාරීයයි නම් එහෙම නැත්නම් බාෂ්මිකයි නම් බාෂ්මික හෝ ශාරීයයි කියන්නේ දෙකම එකම වචනේ. බාෂ්මිකයි නම් එහෙම නැත්නම් ශාරීයයි නම් ඒ පසේ ආම්ලිකයන අඩු වෙන්න ඕනේ. කාට සාපේක්ෂවද? බාෂ්මිකයන වලට වඩා. එතකොට මෙයාට වඩා මෙයා අඩුයි නම් මෙයා ප්‍රබලයි.
එවැනි ප්‍රබල තත්වයකට අපි කියනවා පසක් භාෂ්මිකයි කියලා. සරලවම කියනවා නම් පස තුල තියෙන ආම්ලික අයනවල ප්‍රමාණයට වඩා භාෂ්මික අයනවල සුලභතාවය වැඩි වෙන එකට අපි කියනවා පසක් භාෂ්මිකයි කියලා. ලියා ගන්න එහෙනම් අර්ථ දැක්වීම මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. පසේ පවතින භාෂ්මික අයනවල සුලභතාවය පසේ පවතින භාෂ්මික අයනවල සුලභතාවය පසේ පවතින භාෂ්මික අයනවල සුලභතාවය ආම්ලික අයනවල සුලභතාවයට වඩා වැඩිවීම 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 පාංශු ශාරීයතාව ලෙස හඳුන්වයි. පාංශු ශාරීයතාව ලෙස හඳුන්වයි. පාංශු ශාරීයතාව ලෙස හඳුන්වයි. එම පසෙහි pH අගය එම පසෙහි pH අගය එම පසෙහි pH අගය 7ට වඩා වැඩි අගයක් ගනී. එම පසෙහි pH අගය 7ට වඩා වැඩි අගයක් ගනී. එම පසෙහි pH අගය 7ට වඩා වැඩි අගයක් ගනී. හතරට වඩා වැඩි අගයක් ගනී. ඒතර මෙන්න මේවා තමයි මෙන්න මේක තමයි ශාරීයතාව කියලා කියන්නේ. ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ නෝට් එකේ මෙන්න මෙහෙම. ඔයගලගේ මාතෘකාව තියෙනවානේ පාංශු ශාරීයතාව කියලා. ශාරීයතාව කියලා ඒ ඇල ඉරක් ගහලා එතනම ලියලා තියාගන්න භාෂ්මිකතාව. 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 හරි. ඊළඟ කාරණාව භාෂ්මික පසක ලක්ෂණ මොනවද? ඕක වැදගත් වෙනවා දරුවනේ. මං හිතාන් හිටියේ අද ලවණතාවයත් කරන්න පුළුවන් වෙයි කියලා. කරන්න බෑ. භාෂ්මිකතාවයත් ඉවර කරගන්න බැරි වෙනවා. හරි. මෙන්න මේවා කටපාඩමේ තියෙන ඕනේ ලබන සතිය වෙනකොට. හරි. ශාරීය පසක ලක්ෂණ විභාගෙට අනන්තවත් අහලා තියෙනවා. මේ ලක්ෂණ හතර හැර වෙන එකදු ලක්ෂණයක් විභාගෙට අහලා නැහැ. හරි. ආයි 100%ක් ෂුවර් මේ ලක්ෂණ හතර මතකයි නම් ශාරීයතාවයේ ඕන ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්. ශාරීය පසක pH අගය 8.5ට වඩා වැඩි. හොඳට මතක තියාගන්න. pH අගය අපි සාමාන්‍යයෙන් කියන්නේ 4ට වඩා වැඩි වුණාම ශාරීයයි කියලා. නමුත් නිවැරදිම ශාරීය පසක නැත්නම් භාෂ්මික පසක pH අගය 8.5ට වඩා වැඩි. ඒක තමයි අංක 1. ඊළඟ කාරණාව වැඩිපුර මේ භාෂ්මිකතාවයට බලපාන ප්‍රබලතම චරිතය මෙන්න මෙයා. කවුද? සෝඩියම්. බලන්න මේ සෝඩියම් තමයි සෝඩියම්ගේ චරිතේ. සෝඩියම් ක්‍රියා කරන විදිහ තමයි මේ භාෂ්මිකතාවයේ ඇති වෙන ප්‍රබල ලෙසම බලපාන්නේ. භාෂ්මිකයි කියලා කියන්නේ භාෂ්මික අයන වැඩි කියන එකනේ. ඒ අයන වල සෝඩියම් තමයි වැඩිපුරම බලපාන්නේ. මේ සෝඩියම් වැඩිපුරම ඉන්නේ කලිලවල. හොඳට මතක තියාගන්න. වැඩිපුර ඉන්නේ කලිලවල. සෝඩියම් වැඩිපුරම ඉන්නේ කලිලවලට බැඳිලා. ඒක තමයි ඊළඟ කාරණාව. හරි. මේ කලිලවලට බැඳිලා තියෙන සෝඩියම් ටික දවසක් යනකොට පාංශු ද්‍රාවණයට එනවා. ද්‍රාවණය තුල තියෙන සෝඩියම් කලිලවලට යනවා. අපි මේකට කියනවා හුවමාරුවක් කියලා.
එහෙම නැත්නම් මේකට කියන තව නමක් තමයි විනිමය කිරීම. විනිමය කිරීම. එහෙම නැත්නම් හුවමාරු වීමේ හැකියාව. කොහෙද හුවමාරු වෙන්නේ? කලිල සහ පාංශු ද්‍රාවණය අතර. මෙහෙම හුවමාරු වෙන්න පුළුවන් සෝඩියම් පසේ තියෙන මුළු සෝඩියම් එක්ක සංසන්දනය කරාම හුවමාරු කළ හැකි සෝඩියම් හුවමාරු කළ හැකි සෝඩියම් 115ට වඩා වැඩි. හුවමාරු කළ හැකි සෝඩියම් 115ට වඩා වැඩි. තේරුණාද? මම ආයි කියන්නම්. හොඳට අහගෙන ඉන්න. පසේ සෝඩියම් තියෙනවනේ. පසේ සෝඩියම් තියෙන පුළුවන් තැන් දෙකයි. එක්ක කලිලවල එක්ක පාංශු ද්‍රාවණේ. මුළු සෝඩියම් මේ දෙකේම තියෙන සෝඩියම් 100ක් තියෙනවා කියලා කියන්නකෝ. මේ 100න් 15කට වඩා වැඩි ප්‍රමාණයක් කලිල සහ ද්‍රාවණය අතර එහෙට මෙහෙට ගමන් කරන්න පුළුවන්. හරිද? වැඩිපුර සෝඩියම් තියෙන්නේ කොහෙද? කලිලවල. ඊළඟ එක විද්‍යුත් සන්නායකතාව. කලබල වෙන්න එපා මේ වචන සංකීර්ණයි කියලා. මේ කියන්නේ පාංශු ද්‍රාවණය තුල විද්‍යුතය ගමන් කිරීමේ හැකියාව. පාංශු ද්‍රාවණය තුල විද්‍යුතය ගමන් කිරීමේ හැකියාව. විද්‍යුතය ගමන් කිරීමේ හැකියාව සෙන්ටිමීටරයට මිලිසීමන්ස් 4 හෝ මීටරයට ඩෙසිසීමන්ස් 4ට වඩා අඩුයි. DSM මේ ඒකක ගැන උගන්වනවා. විද්‍යුත් සන්නායකතාව කියලා තියෙනවා වෙනම මාතෘකාවක්. ඕනනම් පෙරලලා බලන්න ඉස්සරහට. ඒකෙදි උගන්වනවා. මීටරයට ඩෙසිසීමන්ස් 4ට වඩා අඩුයි. ඒකට හේතුව තමයි වැඩිපුර සෝඩියම් තියෙන්නේ කලිලවල. කලිලවල තියෙන සෝඩියම් විද්‍යුත් සන්නායකතාවට බලපාන්නේ නැහැ. පාංශු ද්‍රාවණය තුල සෝඩියම් තිබ්බනම් විද්‍යුත් සන්නායකතාවට ඍජුවම බලපානවා. හොඳයි. රයිට්. එතකොට ওই කරුණු හතර ගැන හොඳට අවබෝධයක් ගන්න. මොකද්ද පළවෙනි කරුණ? pH එක 8.5ට වඩා වැඩි. සෝඩියම් වැඩිපුර ඉන්නේ කලිලවලට බැඳිලා. විනිමය කරන්න පුළුවන් සෝඩියම් මුළු සෝඩියම් ප්‍රමාණයෙන් 15ට වඩා වැඩි. විද්‍යුත් සන්නායකතාව මීටරයට ඩෙසිසීමන්ස් 4ට වඩා අඩුයි. එතකොට මේවා කියවලා හුරු වෙන්න, ඔළුවට දාගන්න. බැහැ අමාරුයි කියලා අතහැරලා දාන්න යන්න එපා. හරි? මොකද මේ පස කියලා කියන්නේ එහෙම අතහැරලා දාලා කරන්න පුළුවන් පාඩමක් නෙමෙයි. අනිවාර්යෙන් මේ හැම කරුණක්ම විභාගෙට වැදගත් වෙනවා. එහෙනම් අපි ලබන සතියේ මෙතන ඉස්සරහට කතා කරමු.